අයිබෝවන් පුතේ අපි අද කතා කරනවා අපි 12 වෙනි ප්‍රශ්නේ වෙනකන් කතා කරා 13 වෙනි ප්‍රශ්නේ බොහොම සරල ප්‍රශ්නයක් ප්‍රශ්නේ 13 අංකේ වුණාට ප්‍රශ්නේ ඇත්තටම හරිම සරලයි හැබැයි මේ ප්‍රශ්නේ තේරුම් ගන්න නම් මේ උත්තර තේරුම් ගන්න නම් ප්‍රශ්නේ හොඳට තේරෙන්න ඕනේ මේ කියන දේවල් ඒ කියන්නේ වචනවල තේරුම ටිකක් හොඳට යන්න ඕනේ නැත්නම් ඔයාලට ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි මේ බලමු අපි මේ ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ සකස් වෙලා තියෙන විදිහ. මේක හොඳට කියවන්න. මේ ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ රීඩින් එක. මේක හොඳට කියවන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. බලමු ප්‍රශ්නේ. Read the following extracts and match them with the headings given below. Write the relevant letter of the heading in the box given against each extract. There is one extra heading. මෙතනත් 6ක් දීලා තිබ්බට එකක් වැඩිපුර තියෙනවා කියලා කියන්නේ. one extra heading. මේවට කියන්නේ headings. headings කියලා කියන්නේ අපි පත්තරයක් ගත්තාම තියෙන headlines කියලා කියන්නේ. සිරස්තල. ඒ කියන්නේ ගම් වතුර උවදුර ගැන විස්තරයක් තියෙනවා නම් headline එක තියෙනවා ගම් වතුර උවදුර. ඩෙන්ගු ගැන තියෙනවා නම් ඩෙන්ගු කියන මාතෘකාව තියෙනවා. ඇතුලේ තියෙන තොරතුරු අනුව headline එක හදලා තියෙන්නේ. අපිට කියනවා ඇතුලේ තියෙන තොරතුරු ටික බලන්න. read the following extracts. මේ extracts කියලා කියන්නේ උපුටා දැක්වීම. උපුටනයන්. ඒවත් එක්ක match කරන්නලු headlines, headings. මේ තොරතුරු දිහා බලලා දැන් මේ ප්‍රශ්නේ මම අර ලේසි කියන හේතුව තමයි මේක ඇතුලේ තියෙනවා ඉඟි ටිකක් දීලා. අපි කියන්නේ hint කියලා. හරිද? මේකට ගැලපෙන මේ ඔන්න මම මේ කියන උපක්‍රමය තේරුම් ගන්න. මේකේ හෙඩ්ලයින් එක තෝරගන්න මේකේ තියෙනවා ඉඟි ටිකක් දීලා මේ ඡේදය ඇතුලේ හංගලා. අපි මේකෙදි දක්ෂ වෙන්න ඕනේ ආන්ගේ ඉඟි වචන ටික හොයාගන්න. හරිද? දැන් උදාහරණයක් අපි කියමුකෝ kitchen. kitchen කියන වචනේ ගැලපෙන්නේ මම මේ කියන වචන වලින් කොතනද? ඔයාලා හිතෙන් හිතා ගන්න ඈ. ඔයාලා හිතනකොට මට දැනෙනවා ඔයාලා හරි උත්තරේ හිතුවද නැද්ද කියලා. මම දැන් කියනවා kitchen. kitchen කියන වචනේ ගැලපෙන්නේ කොතනටද? දැන් මම කියනවා chair, flower, chalk, knife. මම කියනවා chair, flower, knife, chalk. ඔය වගේ වචන ටිකක් මම දීලා kitchen කියන වචනයට ගැලපෙන වචනේ තෝරන්න කියනවා. ඒතර මේ එක වචනයක් මම ඒ කිව්වේ. ඒතර kitchen කියනකට table මේකද මේ chair කියනක මේ kitchen එකේ chair තියෙන්න පුළුවන්. නමුත් chair කියන ඒවා වෙන තැන් වලටත් වඩාත් ගැලපෙනවානේ. නමුත් knife කියන එක kitchen එකට අනිවාර්යයෙන්ම tool එකක්. නේ? මම මේක උදාහරණයක් සරලව කිව්වේ. දැන් ඒ වගේ අදාළ point වචනයක්. දැන් මෙතන නම් වචන ගොඩක් ඡේදයක්ම දීලා තිනවනේ. හරි ලේසි. මොකක් හරි අපිට දන්න වචනයක් හොයාගන්න ඕනේ. හරි. අපිට කියන්නේ පුතා write the relevant letter. letter කියන්නේ අකුර. එයාලා අකුරු උත්තර ටික දීලා තියෙනවා. මේ පේපරේ. මම මේ කියලා දෙන්න හදන්නේ අද උත්තර නෙමෙයි. මම මේ පේපර් සාකච්ඡාවේ බලාපොරොත්තු උත්තර කතා කරන එක නෙමෙයි. how to get the answer. උත්තරේ ගත්තේ කොහොමද කියලායි මම මේ කතා කරන්නේ. උත්තර නම් ඔයාලට ඔන්ලයින් හොයාගන්න පුළුවන් මේ පේපර් වල. උත්තරේ නෙමෙයි වැදගත් වෙන්නේ how to get the answer. කොහොමද උත්තරේ ගත්තේ? අපි බලමු ඉස්සෙල්ලාම කොටුව ඇතුලේ පේපරේ ළඟ තියෙන යාළුවෝ මේවයි තේරුම් ලියා ගන්න. අපි මෙහෙමයි දන්න වචන වලින් දැන් මමත් නොදන්න වචන ඕන තරම් මේවයි තියෙනවා. හරිද? හැබැයි වටපිටාව අනුව තේරුම් ගන්න ඕන. වටපිටාව අනුව දැනගන්න ඕන මේ කියන්නේ මේ අදහස දෙන වචනයක් වෙන්න ඕන කියලා. දැන් මෙතන තියෙනවා feature article. දැන් feature කියන වචනේ දන්නේ නැත්නම් article කියන එක දන්නව ඇතිනේ. ඒකත් දන්නේ නැත්නම් ඉතින් ඊළඟට පණින්න තමයි වෙන්නේ. මේ දන්නවා නම් ගොඩ article කියනවා ලිපියට. හරිද? අපි දැන් ලිපිය කියන එකත් එක්ක බලනවා ගණදිනුව යන්න. feature කියන්නේ ලක්ෂණය කියන්නේ. ඒතර feature article කියලා කියන්නේ ලිපියක ස්වභාවය.
ඒ කියන්නේ පුවත්පත් ලිපි තියෙන්නේ අපි කියන්නේ දැන් නිවුස් පේපර්ස් වල තියෙන ආටිකල්ස් නේ. නිවුස් ලිපිය කියන්නේ මේ දැන් කලාප අධ්‍යක්ෂකට ලියන ලෙටර් එක නෙමෙයි. ආටිකල් කියන්නේ නිවුස් පේපර් ආටිකල්. පුවත්පත් වල තොරතුරු ඇතුළත් ලිපියට කියනවා ආටිකල් කියලා. ඒතර ෆීචර් ආටිකල් කියන්නේ තොරතුරු ඇතුළත් ලිපියක ස්වභාවය කියන එක. ෆීචර් කියනවා ලක්ෂණයට. එතකොට ලිපියක ලක්ෂණය. එතකොට B එකේ තියෙනවා employment offer. employment කියලා කියන්නේ රැකියාව කියන්නේ. නැත්නම් වෘත්තිකයා කියන්නේ. employment රැකියාව. offer කියන්නේ offer එකක් දෙනවා. අපි කියන්නේ පරිත්‍යාගයක්. ඒ කියන්නේ මොනවා හරි ලබා දෙනවා කියන එක. ඒ කියන්නේ රැකියා කරන කෙනෙකුට මොනවා හරි පරිත්‍යාග කරන දෙයක්. offer කරනවා. ඒතර walk in interview කියලා කියන්නේ walk කියන්නේ ඇවිදිනවා. interview කියලා කියන එක අහලා තිනවල සම්මුඛ සාකච්ඡාව සම්මුඛ පරීක්ෂණය. ඒතර walk ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණය කරන වෙලාවේ ඇවිදිනවද මේ කියන්නේ? නෑ. interview වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි උදේ 8ට එන්න. හරිද? එතකොට එක ෂෙඩියුල් කරපු ඉන්ටර්විව් එකක්. හරිද? 8ට එන්න කියලා තිබුණොත් මේක ෂෙඩියුල් කරපු ඉන්ටර්විව් එකක්. හැබැයි walk in interview කියලා කියන්නේ 8 උදේ 8 ඉඳලා දවල් 12 වෙනකන් වෙලාවක් තියෙනවා 8 to 12 ඔබ කැමති වෙලාවක ඉන්ටර්විව් එකට එන්න පුළුවන්. ඒකට කියනවා walk in interview කියලා කියන්නේ. ඒ කියන්නේ ෂෙඩියුල් කරපු නිශ්චිත ටයිම් එකක් නෑ ඕන වෙලාවක එන්න පුළුවන්. walk in interview. examination guide ඒක නම් දන්න ඔයාලා. examination කියන්නේ පුතා මේ exam කෙනගේ long word එක long term එක දිග වචනේ විභාගය. guide කියන්නේ පුතා මඟ පෙන්වීම. ඒතකොට විභාගයට කරන guide එකක් මඟ පෙන්වීම. letter of invitation ඒක හොඳටම දන්න ඔයාලා. letter කියන්නේ ලිපිය, invitation කියන්නේ ආරාධනාව. ඒතකොට ආරාධනා ලිපියක්. instructional manual instructional කියලා කියන්නේ උපදේශ කියන්නේ. manual කියලා කියන්නේ book එක මේ උපදේශ තුල සංග්‍රහය නේද? උපදේශ තොගය නැත්නම් උපදේශ කොටස instructional manual. extracts කියලා කියන්නේ මේ තියෙන අපිට දීලා තියෙන විස්තර උපුටා දැක්වීම. විතර මේ headline වලට අදාළව නිකන් හොයන්න. දැන් මම උත්තර දීලානේ තියෙන්නේ. මේකට B එන්න හේතුව මම මේ කියන්නේ. හරිද? B කියන්නේ employment offer නේ. employment offer ඒක බලන්න ඇයි එහෙම එන්න හේතු. මේක හොඳට කියවලා බලන්න ඔයාලා. We invite those who are competent and confident in handling 2 or more language including English because we need to communicate with foreign communities. Priority will be given for the ones with experience in managerial level of which 3 years as an internal supervisor. supervisor කියන කැලලකුත් තියෙනවා. සාමාන්‍යයෙන් supervisorsලා ඉන්නේ මේ ජොබ් වලනේ supervisorsලා ඉන්නේ. සාමාන්‍යයෙන් අපේ තියෙනවනේ. ආය අහනවා මේ මොකද්ද මේ මොනවාද මේ හැන්ඩ්ලින් කරන්න පුළුවන් වෙන්න ඕනලු හසුරවන්න පුළුවන් වෙන්න ඕනලු 2 or more language. එතකොට භාෂා කීපයක්. මොකද කමියුනිකේට් වෙනවලු foreign communities එක්ක විදේශ මේ මිනිස්සුත් එක්ක. priority කියන්නේ ප්‍රමුඛත්වය දෙනවලු for the ones with experience අත්දැකීම් තියෙන අයටල ප්‍රමුඛත්වය දෙන්නේ managerial level කියන්නේ කළමනාකරන මට්ටමේ experience තියෙන නේද 3 years තියෙන අයට අවධානය යොමු කරනවලු. එතකොට මේ රැකියා ප්‍රදානයක් තමයි මේ තියෙන්නේ. එතකොට රැකියා මේකේ ගන්න වචනේ තමයි මේ supervisor කියන වචනේ ඔන්න hint එකක්. එතකොට මේ experience කියන එක hint එකක්. මම මේ කියන්නේ මේ වචන තමයි අපිට මේ ප්‍රශ්නෙට උත්තරය හොයාගන්න උදව් වෙන්නේ. supervisor කියන එක, experience කියන එක. ඊළඟට මේ English language English කියන එක සාමාන්‍යයෙන් බලනවානේ ඕනම ජොබ් එකකට සාමාන්‍යයෙන් ලෝකේ. එතකොට communicate with foreign communities. අන්න ඒ වගේ නිකන් ටිකක් තියෙනවා. මේක මේ රැකියාවකට සම්බන්ධ එකක් කියන්නේ. අපි බලනවා මේකට E දාන්න හේතුව. E කියන්නේ මොකද්ද? letter of invitation නේ. ආරාධනාවක් කියන්නේ මේක හේතුව මොකද්ද? your presence in the event. දැන් ඔබේ සහභාගීත්වය. present කියන එකේ noun එක තමයි. දැන් බලන්නකෝ present කියන්නේ පැමිණි. එතකොට presence කියන්නේ පැමිණීම. ENCE ආවොත් noun එකක් කියලා මම කියලා තියෙනවා.
එතකොට your presence ඔබේ පැමිණීම in the event is highly valued ඉතාමත් වටිනවලු. And it is a great honor ලොකු ගෞරවයක්ලු to our school අපේ පාසලට since you are a reputed past pupil. reputed කියන්නේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකුලු. මේ ආදි ශිෂ්‍යයෙකුට තමයි මේ කියන්නේ. This will be a great opportunity for our students to be inspired and motivated in their career development. ඒ කියන්නේ ඔයා මේ හොඳ අවස්ථාවක්ලු අපේ ළමයින්ට පොඩි මොටිවේෂන් එකක් ඇති කරන්න එයාලා කරන වැඩවලදී. We would be much grateful කියන්නේ කෘතඥ වෙනවා කියන්න කෙලෙහි ගුණ දක්වනවා කියන්න if you could send us your profile. ඒ කියන්නේ ඔබේ විස්තර ටික එවනවා නම් එනවද නැද්ද details ටික දෙනවා නම් right අපි ගොඩක් සතුටු වෙනවා. ඒතර මෙතනින්ම තියෙනවා පුතා your presence කියන එකම ගත්ත හැකි. ඔබේ පැමිණීම in the event. මේ වැඩ කටයුත්තට ඔබේ පැමිණීම ඉතා වටිනවා. ගෞරවයෙන්. ඒක ගෞරවයක් අපේ ඉස්කෝලේට. ඒ කියන්නෙම letter of invitation. ආරාධනා පත්‍රයක් තමයි ඒ ලියන්නේ. හරිද? අපි බලනවා ඊළඟට මේකට A ගන්න හේතුව. හරිද? මේකට A ගන්න හේතුව. A එකේ තියෙන්නේ මොනවාද? A එකේ තියෙන්නේ feature article. ලිපියක ස්වභාවයක්ලු තියෙන්නේ. ඒ කියන්නේ පත්තරයකට ලිපියක්ලු තියෙන්නේ. බලමු හරිද කියලා. veganism කියලා කියන්නේ පුතේ ඔන්න අලුත් net නෙමේ ඩයිට් කියන්නේ කෑම වේල. අද නම් මාර ඩයිට් එකක් තිබ්බේ. ඒක ඩයිටරි choice කියලා කියන්නේ කෑම තෝරගන්න, ඒ කියන්නේ Taman තෝරගන්න කෑම වේල. ආහාර තේරීම කියන එකට වඩා ටිකක් මේ නිර්මාංශය වීම කියන එක පොඩි වෙනසක් තියෙනවලු. It's often a lifestyle. එක ජීවන ක්‍රමයක්ලු. dedicated කියන්නේ කැප කරපු කියන්නේ. කැප කරපු to avoiding harm to animals. avoid කියන්නේ පුතා වළකිනවා කියන එක. harm කියන්නේ හානි කරනවා සත්තුන්ට. සතුන්ට හානි කරන එකෙන් වැළකීමට ඔබේ ජීවිතේ පොඩි කැපකිරීමක් කරන එකක්ලු veganism කියලා කියන්නේ. Some people think සමහර මිනිස්සු හිතනවලු that it negatively affects. ඒ කියන්නේ බොහොම ඍණාත්මක විදිහට ඒක බලපානවා. affect කියන්නේ පුතා බලපානවලු. human health එකට. ඒ කියන්නේ මස් කෑවේ නැත්තම් මේ මිනිස් සෞඛ්‍යයට ඒක හොඳ නෑ කියලා කියනවා. දැන් මටත් කීවා දැන් මේ කකුලේ තුවාලෙට ගව මස් හොඳයි කියලා. ඉතින් ඊළඟට තියෙනවා ගව මස් නැත්තම් ඒකම තියනවලු ඒ ගන්න ඒ විටමින් ප්‍රෝටීන් ඒ මොනවා හරි එහෙම තියෙනවා නම් ඒකෙන් එන ඒ ශරීර සෞඛ්‍යයට හොඳ දේවල් ටික පොලොස් වල. ඒ කියන්නේ එළවලු වලත් තියෙනවා ඒක. නේ බිත්තර වල තියෙන ඒවා බටු වල තියෙනවා කියනවා නේද එළ බටු වල. නිකන් ඒ වගේ මේ ආදේශක තියෙද්දි සමහර අය කියනවලු නෙගටිව්ලි කතා කරනවලු human health එකට බලපානවා මස් කය වෙන්නේ නැත්තම්. but many people බොහෝ මිනිස්සු justify කරනවලු. justify කරනවා කියන්නේ පුතා සාධාරණීකරණය කරනවා. ඔය just කියන වචනේ තනියෙන් ගත්තොත් සාධාරණ කියන්නේ. අපි කියනවා he is a just man. ඔහු සාධාරණ මිනිසෙක් කියනවා. ඒක justify කියලා කියන්නේ සාධාරණීකරණය කරනවා. බොහෝ මිනිස්සු සාධාරණීකරණය කරනවලු ඒක based on ethical and environmental reason. ethical කියලා කියන්නේ ඔය ජාතීන් කියන්නේ. ඒ විවිධ ජාතීන් අනුව එක මේ සාධාරණීය කරනවා ඉස්ලාම් ජාතිය මෙහෙමයි හින්දු ජාතිය මෙහෙමයි සිංහල ජාතිය මෙහෙමයි නේද? එතකොට මේ මෙතන ethical කියන්නේ සදාචාරාත්මක පැත්ත. සදාචාරාත්මක පැත්තටයි මේ පරිසර හේතුයි. සදාචාරාත්මක හේතුයි පාරිසරික හේතුයි මම මේ එත්නික් වගේ මේක දැක්කේ. එත්නික් කියන්නේ ජන වර්ගයක ethical කියලා කියන්නේ සදාචාරාත්මක පැත්ත. එහෙම හේතු අනුව මේක සාධාරණීය කරන්න හදනවා ගොඩක් අය. ඉතින් පොඩි අර නිර්මාංශීකරණය වීම ගැන පොඩි විස්තරයක් මේ තියෙන්නේ. නේ? නිර්මාංශීකරණය වීම ගැන මස් නොකෑම ගැන පොඩි විස්තරයක්. එහෙනම් ඒක ගැලපෙනවා ආටිකල් එකකට. අනේ පොඩි විස්තරයක් කිරීමක් තමයි තියෙන්නේ.
මාතෘකාවක් අරගෙන ඒක එක්ස්ප්ලেইন කරනවා. හරිද? ඒකයි එක ගන්න හේතුව. ඊළඟට F ගන්න හේතුව ඇයි මේකට? F කියන්නේ මොකද්ද? instructional manual. ඒ කියන්නේ උපදේශ සංග්‍රහයක් නේ තියෙන්නේ. instruction කියලා කියන්නේ උපදේශ. ඇයි බලමු එහෙම කියන්නේ. check කරන්නලු the documents ලිපි documents කියලා කියන්නේ ලිපි of the item very carefully. මේ item එකේ item කියන්නේ මොකක් හරි අංගයක්නේ. මේකේ උපදේශ මේ ලිපි ටික carefully check කරන්නලු. මේකට අදාළ ලිපි ටික carefully කියන්නේ ප්‍රවේශමෙන් check කරන්නලු. complete them with legible handwriting. බොහොම පැහැදිලි අත් අකුරෙන් ඒක ලස්සන අත් අකුරෙන් ඒක complete කරන්නලු and correct spelling. නිවැරදි අකුරු දාන්නලු. don't use black ink pens. කළු පාට පාවිච්චි කරන්න එපාලු. or correction fluid. ඒ කියන්නේ මේ ඔය ටිපෙට්ස් වර්ග පාවිච්චි කරන්න එපාලු. submit කරන්නලු documents එක with a copy of your identity card. identity card එකත් එක්ක submit කරන්නලු යොමු කරන්න. make sure කියන්නේ විශ්වාසයක් ඇති කරගන්නලු that කියලා the item works properly. ඒ item එක වැඩ කරනවලු හරියටම. දැන් properly කියන්නේ නිසියාකාරයෙන් නිවැරදිව කියන්නේ. before you purchase it. purchase කියලා කියනවා වෙන් කර ගන්නවට. ඔබ ඒ item එක වෙන් කර ගන්න කලින් හොඳට වැඩ කරනවද කියලා බලන්න. හරිනේ. ඒතර instructional manual මේකේ දීලා තියෙන්නේ උපදේශ සංග්‍රහයක් තමයි මොකක් හරි item එකක් ගැන දීලා තියෙන්නේ. අපි දැන් ඔය fan එකක් ගෙන ආපුවම fan එකේ high කර ගන්න කලින් අපි ඒක බලන්න කියනවා. ඒතර සමහර light වර්ගත් තියෙනවානේ ඔය මේ සිවිලි මේ එල්ලන්නේ ලොකු light වර්ග item ගොඩ තියෙන. ඒ වගේ ඒවට තියෙනවා. නේ electric instrument එකක් ගෙන ආපුවම ඒවයි තියෙනවා instructional manual කියලා. last one එකේ තියෙන්නේ D. D කියන්නේ මොකද්ද පුතේ? D කියලා කිව්වේ examination guide. හරිද? විභාග උපදේශ. දැන් මේක ඇතුලේ තියෙනවා අපි මං කිව්වේ උපදේශනේ මේ තියෙන්නේ check කියන්නේ පරීක්ෂා කරන්න. උපදේශයක්නේ complete කරන්න. ඔය commands නේ තියෙන්නේ. commands තිබ්බොත් ඒක කෙලිම උපදේශයක්. මේ don't use පාවිච්චි කරන්න එපා. ඔය උපදේශනේ තියෙන්නේ. make sure විශ්වාසය ඇති කරගන්න. ඔක්කොම උපදේශ සංග්‍රහයක් තියෙන commands තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම මේ instruction තමයි තියෙන්නේ advice තමයි තියෙන්නේ. D එකේ තියෙන්නේ මොකද්ද? exam කතාවක් තියෙනවලු බලන්න. keep the electronic devices in the cupboard. keep කියන්නේ තියන්නලු electronic devices විද්‍යුත් උපාංග මොනවා හරි ගෙනත් තියෙනවා නම් ඒවා cupboard එකට දාන්න. provided හරිද? for the purpose ඒ කියන්නේ මේ සපයපු provided කියන්නේ සපයපු provide කියන්නේ සපයනවා provided සපයපු for the purpose කියන්නේ අරමුණ වෙනුවෙන් outside the hall ශාලාවෙන් පිටත ප්‍රයෝජනයට දීලා තියෙන පාවිච්චිට ගන්න electric devices තියෙනවා නම් ඒවා තියන්නලු එළියේ මේ කබඩ් එකකින් keep them on silent mode මෙතන කතා කරන ගොඩක් මේ hand phone ගැන නේද ඒකනේ silent දාලා තියෙන්නේ keep them ඒවා තියන්නලු silent mode එකකින් don't leave the hall don't leave කියන්නේ පිටත් වෙන්න එපාලු එළියට යන්න එපාලු hall එකෙන් without due permission without කියන්නේ නැතුව due permission කියන්නේ අදාළ අවසරයක් නැතුව සුදුසු අවසරයක් නැතුව එළියට යන්න එපාලු inform කරන්නලු your urgent physical requirements urgent කියන්නේ හදිසි හරිද හදිසි කායික අවශ්‍යතා කියන්නේ මොනවාද නේද ඔය කියන්නේ ටීචර් මෙයයි මමයි go to the toilet කියලා යන්නේ ක්ලාස් වල ඉන්නකොට නේද ඔව් එතකොට exam hall එකේ ඉන්නකොටත් urgent physical requirement headache එකක් එන්න පුළුවන් stomach ache එකක් එන්න පුළුවන් නේද එහෙම නැත්නම් washroom යන්න අවශ්‍යතාවයක් එන්න පුළුවන් urgent කියන්නේ හදිසි physical requirement කායික අවශ්‍යතා ඒවා ආවොත් කියන්නලු invigilator මෙන්න invigilator කියන්නේ නිරීක්ෂකවරයා එතකොට මෙතන hall කියන කතාව තියෙනවා ශාලාව නේ එතකොට invigilator කියන වචනේ දන්න කෙනෙක් හිටියොත් අර මේකට එන්නේ D කියන එක එයා කෙලින්ම දන්නවා. ඔයාලා දැකලා ඇති ඔයාලට මේ පාර ඕලෙවල් භාගයට යන ළමයින්ට මේ අත්දැකීම හම්බෙයි. ඒ ශාලාධිපති මේ ගහගෙන ඉන්න එක නෙමෙයි නිරීක්ෂකවරු ගහගෙන ඉන්නේ ඉන්විජිලේටර් කියන මේ බැජ් එක. ඒ කියන්නේ ඒක තමයි එයාලා කරේ එල්ලගෙන ඉන්නේ. සමහර අය සාක්කුව ගාව ගහගෙන ඉන්නවා.
right invigilator කියලා තමයි යාලා ගහගන්නේ. ටැග් එකක් වගේ ගහ ගන්නවා. ඒක තේරුම නිරීක්ෂකවරයා කියන්නේ. leave the hall පිටත් වෙන්නලු ශාලාවෙන් when the third bell is rung. තුන්වෙනි බෙල් එක නාද වුණාන් පස්සේ තමයි ඒක පැසිව් වොයිස් වලින් තියෙන්නේ. පිටත් වෙනවා. එතකොට මේකේ තියෙනවා invigilator කියන වචනේ තියෙනවා. hall කතාව තියෙනවා. එතකොට electric devices එලියෙන් කබඩ් එකෙන් දාලා එන්න. හරිද? ආන් ඒ වගේ ඒවා ඉඟි ටික දීලා තියෙන්නේ මොනකටද? exam guide ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ ප්‍රශ්නේ ගොඩ දා ගන්න ඕනේ. හරි. අපි දැන් අද මේ මේන් ටාගට් එක තිබුණේ මෙන්න මේ 14 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නේ මම දන්නේ සමහර ළමයි මේ ලෙටර් එක ලියනවද කියලා. ලෙටර් එක ලියන ළමයි ඉන්නවා නම් මේ මම දැන් මෙතන ලෙටර් එකක් ලියන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නේ නැහැ. මොකද අපේ ළමයින්ට මම ලෙටර් එකකට නෙමෙයි මම පුරුදු කරේ. මොකද ඒක ලියනකොට ප්‍රශ්නෙන් ප්‍රශ්නට වෙනස් වෙනවා. නමුත් අපිට හරිම ලේසි මේ මෙන්න මේ B කොටසේ තියෙන මේකට එන්න පුළුවන් ඒවා තමයි 3යි තියෙන්නේ. බහුතරයක් එන්න පුළුවන් ඒවා 3යි තියෙන්නේ. ඒ තමයි පයි chart එකක් හරි ටේබල් එකක් හරි මොකද අනිත් එක බාර් chart එකක් හරි. එතකොට ඉඳලාම ඉතින් වෙන් ඩයග්‍රෑම් එක කරන වෙන් රූප සටහනක් තියෙනවා ඔයාලගේ සිලබස් එකේ. මෙච්චරයි කියන්න තියෙන්නේ. වෙන් රූප සටහනක් ආවත් බය වෙන්න එපා. මේ ක්‍රමය තමයි ලියන්න තියෙන්නේ. වාක්‍ය දෙකක් විතරයි වෙනස් වෙන්නේ. අනිත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. right? එතකොට පුතේ ලෙටර් එකක් මේ ප්‍රශ්නෙට අදාළ ලෙටර් එකක් තියෙනවා මේ පේපරේට දීලා මේක මාකින් ස්කීම් එක මේක මම ගෲප් එකට දාන්නම් අවශ්‍ය කෙනෙක් ලෙටර් එක ලියන කවුරු හරි ඉන්නවනම් ඔයාලා ලෙටර් එක චුට්ටක් ලියන විදිය චුට්ටක් බලන්න. හරිද? මම අද ඒක කතා කරන්නේ I am not going to talk about the letter how to write the letter right today I am talking about only I am going to talk about only pie chart table and bar chart right එතකොට මේ ප්‍රශ්නේ මේක ලියද්දී හොඳට මතක තියාගන්න ඕන කාරණා ටිකක් තියෙනවා. මම ඔයාලට වාක්‍ය 9කින් 10කින් මේක ලියන හැටි කියලා දෙනවා. මතක තියාගන්න පුතේ මේක ලියනකොට එකම වාක්‍ය රටාවක් තමයි එන්නේ පළවෙනි ප්‍රශ්නෙට. මේ වාක්‍යයට. දැන් මම මේ ප්‍රශ්නෙම ගන්නවා මේක හිතන්නකො ටේබල් එකක් මේ තොරතුරු ටිකම දෙන්න පුළුවන් බාර් ග්‍රාෆ් එකක් විදිහට. right තීර ප්‍රස්ථාරයක් විදිහට එන්න පුළුවන්. එතකොට ටේබල් එකක් කියන්නේ වගුවක් විදිහට මේක දෙන්නත් පුළුවන්. මේක වට ප්‍රස්ථාරයක්. ඒක කොයි විදිහට දුන්නත් පුතා හැඩේ විතරයි වෙනස් වෙන්නේ. තොරතුරු ටික එකයි. ඒතර තොරතුරු ටික එක වුණාම ඔයාලා විස්තර කරන විදිහ එකක් වෙන්න ඕනේ. වෙනස් වෙන්නේ අර දෙන මාදිලිය වෙනස් වුණාම චුට්ටි වාක්‍ය ටිකක් වෙනස් වෙන එක විතරයි වෙන්නේ. දැන් උදාහරණයක් දැන් ඔයාලට මතක ඇති මම අර මේ පේපරේ පටන් ගත්ත පළවෙනි දවසේම කීව ඔයාලට ලකුණු අඩු වෙනවා මේකෙදි question copied කියන නිර්ණායකයේදී. question copied කියන්නේ ප්‍රශ්නේ ඇතුලේ තියෙන වාක්‍ය ඒ විදිහටම ලියන්න බෑ. අපි එක වචනයක් කර වෙනස් කරන්න මේ ඔයාලා මේක ලියුවොත් the following pie chart shows the future plans of 100 grade 11 students of King's College කලුතර කියලා ලිව්වොත් මේ වාක්‍යයට ලකුණු ලැබෙන්නේ නැත. ඒ නිසා we have to change. අපි ඒ නිසා පොඩි වෙනසක් කරනවා මේක. ඔයාලට තියෙන මෙන්න මෙච්චරයි අපේ පරණ යාළුවෝ නම් දන්නවා ඇති ආයෙත් මතක් කරගන්න ඒක. the following කියන වචන දෙක අපි අයින් කරනවා. හරිද? the following කියන වචන දෙක අයින් කරනවා. ඒ වෙනුවට දානවා අපි this කියන තනි වචනයක්. THIS. හරිද? the following කියන වචන දෙක අයින් කරලා අපි දානවා this කියන වචනේ. හරිද? this කියන වචනේ දානවා. එතකොට ඉතුරු ටික ඔයාලා ඒ විදිහටම ලියාගෙන යනවා පළවෙනි වාක්‍යය. එතකොට ලියන්නේ කොහමද? This pie chart shows the future plans of 100 grade 11 students of King's College කලුතර. එහෙම නැත්නම් මෙතනට ලියන්න පුළුවන් the කියන එක ලියලා following අයින් කරලා above කියලා ලියන්න පුළුවන්. ඇයි දන්නවද? following කියන එකේ තේරුම පහත. දැන් හරිනේ. ප්‍රශ්නෙට පහතනේ මේක තියෙන්නේ. ප්‍රශ්නෙට පහත තමයි following කියන්නේ. දැන් අපි ලියන්නේ කොහොමද? මෙතන pie chart එක තියෙනවා අපි ලියන්නේ ඒකට යටින්. ඒකට යටින් අපි ලියන්නේ. එතකොට දාද්දි කියන්න ඕන ඉහත pie chart එකෙන් මෙන්න මෙහෙම දෙයක් පෙන්නනවා කියලා. ඇයි අපි ලියන්නේ ඒකට යටින්නේ? අපි යටින් ලියන හින්දා අපි කියන්න ඕනේ ඉහත pie chart එක කියලා. එතකොට දාන්න ඕනේ the කියන එක දාලා
මෙතනට above කියන වචනේ දාන්න. above කියන්නේ ABOVE. ABOVE. ඉතින් මම ඔබට එහෙම ක්‍රමයකුත් තියෙනවා. The above pie chart shows the future plans of 100 grade 11 is. පුතේ ඔයාලා කොලයක් අරගෙන මම මේක කියද්දි ලියන්න. ඒක තමයි හොඳම ක්‍රමය. මම කියද්දි ලියන්න. හරිද? එතකොට පළවෙනි වාක්‍යය ඔබට ලියන්න පුළුවන්. දැන් හිතන්නකෝ මෙතන ටේබල් එකක් ආවා කියලා. ඔබ කරන්නේ මොකද්ද? This table shows the future plans of blah 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 කියලා ලියාගෙන යන්න. මෙතනට ආවා කියනකො පුතා bar chart එකක්. එතන මොකද කරන්නේ? This bar chart shows the future plans blah 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 කියලා ඉතුරු ටික ලියාගෙන යන්න. එහෙනම් මම මේ කියන්නේ first sentence එක. ඔබට මෙතනට pie chart එකක් ආවත් table එකක් ආවත් Venn diagram එකක් ආවත් Venn diagram එකක් ආවත් ඔච්චරයි ඈ. bar chart එකක් ආවත් first sentence එක ලියන්නේ මොකද්ද? The following අයින් කරා this කියලා ලියුවා. බැරි වෙලාවත් above දානවා නම් the above. following විතරයි අයින් කරන්නේ above කියලා ලියුවා. එහෙනම් ඔන්න පළවෙනි වාක්‍ය අපි ලියනවා මෙන්න මෙහෙම. මම අර ප්‍රශ්නේ තියෙන ඒවා ගන්නෙ නැහැ. bar chart. මම ප්‍රශ්නේ තියෙන ඉතුරු ටික ලියන්නේ නැහැ. මේ මුල විතරයි මම ලියලා තියෙන්නේ. මේ තියෙන්නේ this pie chart. වාක්‍ය 9යි ලියන්නේ. හරිද? මේක වචන 100කින් අවසන් කරන්න පුළුවන් මම මේ කියලා දෙන ක්‍රමයට. හරියටම වචන 100 සීමාවට එනවා පුතේ. 100 words. මේ ක්‍රමේ පුරුදු වෙන්න. this pie chart. හරිද? මේක විතරයි මුලට එන්නේ. එහෙම නැත්තම් අර කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මට එහෙම බෑ මං අර විදිහට ලියන්න ඕන කියලා පුරුදු වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් the above කියලා pie chart ඒ විදිහට කියලා ඔබ ලියා ගන්න first sentence එක. මම මේක ලියන්න යන්නේ නැහැ. මෙතන තියෙන first sentence එක ලියන්න. මොකද්ද? This pie chart shows the future plans of 100 grade 11 students of King's College Kalutara. එතනට නිකන් ලියන්න බලන්න. first sentence එක ලියන්න. පළවෙනි වාක්‍යය ලියන්න. බොහොම සරලයි. ඔබ මේකට වෙනස් ක්‍රමයක් ඉස්කෝලෙන් හරි කොහෙන් හරි ගුරුවරයෙක්ගෙන් අහලා තිනවා නම් ඒක වෙනස් කරන්න යන්න එපා. පුරුදු වෙලා තියෙන ක්‍රමයක් තියෙනවා නම් එහෙම ක්‍රමයක් නැති කෙනෙකුට සහ පැටලිලා ඉන්න කෙනෙකුට මේ සරලව මේක ලියන විදිහයි මම මේ කියලා දෙන්නේ. ඊළඟට අපි යනවා පුතේ second sentence එකට. හරිද? second sentence එකට යනකොට දැන් මේ second sentence එක වෙනස් වෙනවා මේකේ. දැන් first sentence එකනේ මම අර කිව්වේ. first sentence එක සමානයි හැම එකටම. හැබැයි second sentence එක චුට්ටක් වෙනස් වෙනවා. හරිද? අපි ඉස්සෙල්ලාම pie chart එක කතා කරමු. මේකේ තියෙනව නේද පුතේ? ඔන්න දෙවෙනි වාක්‍යය කටපාඩම් කරගන්න මේ කියන ඒවා. දෙවෙනි වාක්‍යයේදී පුතා pie chart එකකදී අපි කතා කරන්නේ මේ pie chart එකට අනුව අපිට දකින්න පුළුවන් කියලා අපි පොඩි සමස්තය ගැන පොඩි අදහසක් කියනවා. pie chart එකක දකින්න පුළුවන් දේවල් තමයි මේවට කියන්නේ මොනවද? දැන් මේ විස්තර තියෙන්නේ. දැන් මේ මාතෘකාව තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මොනවද? අපි මේ දෙක ගැන කියමු ඉච්චරයි. මේ දෙක ගැන කියමු. මේ තියෙන්නේ මොනවද? future plans. මේ තියෙන්නේ future plans. entering state universities. මේවයි තේරුම් දැනගන්න ඕනේ නැහැ පුතේ. මේ ප්‍රශ්නේ තේරුම කිසිම දෙයක් දැනගන්න ඕනේ නැහැ. මේක සරලවම ලියන්න පුළුවන් ලකුණු 10ක් 10 marks. ලකුණු 10ක් හම්බ වෙනවා. හරි අපි ඊයේ කතා කරපු 11 වෙනි ප්‍රශ්නෙට ලකුණු 7ක් හම්බ වෙනවා. මේකට 10 marks. මේක අනිවාර්යෙන් ලියන්න ඕනේ ළමයි. එතකොට entering state universities, entering private institutions මේ අපිට තේරුම් අදාළ නැහැ. තේරුම් හොයන්න යන්න එපා. මේවට කියන්නේ future plans. හරිද? future plans. එතන මේවට කියන්නේ දැන් මේ තියෙන්නේ 6% තියෙනවා, 13% තියෙනවා, 13% තියෙනවා, 23% තියෙනවා, 45%. ඒවට කියන්නේ මොනවාද? හරිද? ඒවට කියනවා දැන් person කැලල කිව්වත් කමක් නැහැ. මෙතන දීලා තියෙනවා. ඒ දීලා තියෙන්නේ මොනවාද? ඒ තියෙන්නේ number of students. සිසුන් සංඛ්‍යාවනේ තියෙන්නේ. නේ?
ස්ටුඩන්ට්ස් නේ. ස්ටුඩන්ට්ස් නේ මේ දීලා තියෙන්නේ. ඉතින් මේකට ඔබට ලිව්ව හැකි ඕනනම් ඒක පාඩම් කරලා තියාගමු. percentage කියන වචනේ. percentage මේකට percentage කියන වචනේ ඕනනම් පාඩම් කරගමු. එහෙම නැත්නම් ඒක පාඩම් නැතුව ගියොත් number of students කිව්වත් හරි. සිසුන් සංඛ්‍යාව කිව්වත් හරි ඈ. වඩාත් ගැලපෙනවා මේකෙන් පෙන්නන්නේ percentage and right future plans. අපි මේ වාක්‍ය ලියන. ඒකෙන් දැන් මේක දෙවෙනි වාක්‍යෙට අපි ලියන්න යන්නේ මේ pie chart එකෙන් පෙන්නනවා වර්ග දෙකක්. මොනවා හරි කරුණු ටිකකුයි සංඛ්‍යා ටිකකුයි. හරිද? අපි ඕක ලියන්නේ කරුණු ටිකකුයි සංඛ්‍යා ටිකකුයි. හරිද? අපි ඕක දැන් ලියනවා. මේ තියෙන්නේ මේක කටපාඩම් කරගන්න ඔයාලා. according to this pie chart කියන එක. according to this pie chart කියන්නේ මේ pie chart එකට අනුව. හරිද? according to this pie chart කියන්නේ මේ pie chart එකට අනුව. බැරි වෙලාවක් table එකක් අතන දීලා තිබ්බනම් මේක ලියන්නේ අපි according to this table. එතකොට bar graph එකක් දීලා තිබ්බනම් according to this bar graph. according to කියන එකේ තේරුම අනුව කියන එක. මේ pie chart එකට අනුව we can see අපිට දකින්න පුළුවන්. මෙතනට පුතේ කමාව අනිවාර්යයි. definitely a comma should come. according to this pie chart we can see අපිට දකින්න පුළුවන්. මොනවාද දකින්න පුළුවන්? මෙන්න මෙතනට ලියා ගන්නවා අපිට දකින්න පුළුවන් දේවල් ටික. හරිද? දැන් අරකට අනුව අපිට ලියුවේ හැකි according to this pie chart we can see මොනවාද? future plans. හරිනේ. ඔයාලා ඒ ප්‍රශ්නෙම එක ගන්නවා. future plans and ඊට පස්සේ percentage. per කියන එක හරිය ලේසි පුතා. per per කියන එකේ තේරුම ට කියන එක. century කියන එකෙන් තමයි sen ගන්නෙ. century කියන්නේ 100නේ. ඒක percent කියන්නේ 100ට. sen එකේ noun එක තමයි tage. percentage. දැන් per day කිව්වොත් දවසකට. per month කිව්වොත් මාසයකට. per කියන්නේ මෙන්න මේ per කියන කෑල්ල. මේ තියෙන්නේ. per කියන්නේ ට කියන එක. per percentage කියලා කියන්නේ සතකය. 100ට කියන වචනයක්. එතකොට percentage කියන්නේ 100ට. per week. එතකොට සතියකට. per year කිව්වොත් අවුරුද්දකට. per month කිව්වොත් මාසයකට. per day කියලා කිව්වොත් දවසකට. එච්චරයි. full stop. සරල වාක්‍යයක්. according to this pie chart මේ pie chart එකට අනුව we can see අපිට දකින්න පුළුවන් future plans and percentage. බහුවචන කරමුනේ. percentage ප්‍රතිශත. future plans තියෙනවා percentage. ඒක ප්‍රශ්නෙන් ප්‍රශ්නට වෙනස් වෙනවා. පොදු කාරණාව තමයි මම මේ දීලා තිබ්බේ. මෙතෙන්ට නිකන් පාඩම් කරගෙන යන්න. according to this pie chart we can see මේ pie chart එකට අනුව අපිට දකින්න පුළුවන්. එතකොට ප්‍රශ්නෙන් ප්‍රශ්නට අරග වෙනස් කරගන්න. right? next one. තුන්වෙනි වාක්‍ය අපි හදාගන්නේ. හරිද? තුන්වෙනි වාක්‍ය. දැන් හරිනේ මේකේ කතා කළා. දැන් අපි මේකේ පොයින්ට් එක ගන්නවා. දැන් මේකේ percentage අපි වෙන වෙනම ලියන්න යන්න ඕනේ නැහැ. මේ percentage මෙන්න මේවා කියලා එහෙම ලියන්න යන්න ඕනේ නැහැ. හැබැයි මේ ටික ලියව හැකි අපිට. ඒ future plans තමයි මෙන්න මේවා. අපි කියවනේ මේකේ පෙන්නනවා percentage සහ future plans පෙන්නනවා කියලා. ඉතින් අපි ඊළඟට ලියනවා ඒ future plans තමයි මෙන්න මේවා. එතකොට අපිට ලියුව හැකි the future plans are the කියලා ගත්තා. future plans. එතකොට මේවා පුතේ මැද කැපිටල් කරන්න යන්න එපා. සිම්පල් කරන වාක්‍යයකට දාගන්නකොට the අපි the දාන්නේ කලින් කතා කරපු හින්දා. කලින් දන්න එකක් ගැන කියද්දිනේ අපි the දාන්නේ. එක සිද්ධියක්නේ the දාන. එතකොට future plans අපි කලින් කතා කරානේ. the future plans are කියලා මේ ටික ලියාගෙන යනවා. entering state universities, entering private institutions, following vocational courses, engaging in self-employment, going abroad for employment,
ඒක ලියන්නේ මෙහෙමයි පුතේ. මෙතනට දාන්න their future plans. මං their කියලා දැම්ම ඔවුන්ගේ කියන්නේ. ඒක ඔබට the කියලා දාගන්නත් පුළුවන්. Their future plans are හරිද? Their future plans are හරිද? නැත්නම් the future plans are future plans තමයි කියලා පුතේ මෙන්න මේ ටික ලියාගෙන යන්න. ඒක මේ ප්‍රශ්නය ඇතුලේ තියෙනවා. මෙන්න මේ ටික ලියන්න. ඒ ලියනකොට මතක තියාගන්න remember ඒ ලියනකොට මතක තියාගන්න don't write capital letters. සාමාන්‍යයෙන් වාක්‍යයක මැද ලිව්වත් capital වෙන ඒවා තියෙනවානේ. දැන් ඔය සතියේ දවස් 7 Sunday Monday Tuesday කියන ඒවා වාක්‍යයක කොහෙ ලිව්වත් capital නේ. එතකොට එහෙම ඒවා තිබුණොත් එම ඒක capital දාන්න. ඒක ප්‍රශ්නයක් නෑ, no problem. අපි ඉස්කෝලේ ඉගෙන ගන්න විෂයන් තියෙනවානේ. English, Sinhala, Mathematics, Science. ඒවා wherever we write in a sentence, the first letter should be capital. ඒවයි පළවෙනි අකුර කොහොමත් capital. එතකොට මම කියන I නේද? මම කියන අදහස දෙන I අකුර කොහෙ ලිව්වත් capital නේ. එතකොට short form තියෙන්නේ Mr, Mrs, rupees. ඒවා reverence. ඒවයි first letter කොහොම ලිව්වත් capital. එහෙම නැතුව මේ මාස 12ත් එහෙම නේද? ජනවාරි ෆෙබ්‍රුවරි එව්වත් capital first letter. එහෙම නැතුව මෙන්න මේ වගේ ඒවා. දැන් මේවා එහෙම capital දාන ඒවා නෙමෙයි. මෙතන capital දාලා තියෙන්නේ this is not a sentence. මේක වාක්‍යයක් නෙමෙයිනේ. මේක වාක්‍යයක් නෙමෙයි. මෙතන මෙයාලා ටිකක් highlight කරනවා. නේ? ඒක වචනයක් නේ. ඒ හින්දායි capital. අනික තමා පුතා මේවා capital දාලා දෙන්නෙත් ළමයාව අන්දන්න. ළමයා අවබෝධයෙන්ද ඉන්නේ කියලා ළමයාව චෙක් කරන්න කරන උපක්‍රමයක් තමයි මේ මෙතන කැපිටල් දෙන්නේ. ඔයාලා හොඳ කල්පනාවට මේ ලියන්න ඕන එකක් මේක. මොකද වාක්‍ය හරියට ලියලත් පුතේ if you write capital letters in the sentence actually cut off marks. ලකුණු කපනවා. ඒ කියන්නේ ස්පෙලිං බලනවා කියලා කියන්නේ. මේක ඇතුලේ ස්පෙලිං බලනවා අනිවාර්යයෙන්. ඒතර දැන් මේක දිහා බලාගෙන මේ ලියන වචන ටිකත් දැන් vocational කියන එක ළමයාට මේක vacational වගේ පෙනිලා නිකන් මෙතනට VA දැම්ම නම් වැරදි. දැන් vacation කියලා කියන්නේ නිවාඩු කාලයට. vocational කියන්නේ වෘත්තීමය කියන්නේ. ඉවරන වැඩේ සම්පූර්ණයෙන්ම හාත්පසින්ම තේරුම වෙනස් වෙනවනේ. නේද? අන්න ඒ වගේ හොඳ අවබෝධයටත් වඩා මෙතන සිහිය නේද? mindfulness ඕන වෙනවා. concentration ඕන වෙනවා. ඊ අපි කතා කරේ. entering state universities. ඔයාලා ලියන්න අර වාක්‍ය the courses are courses නෙමෙයි මොකද්ද කිව්වේ future plans. The future plans are entering state universities, කමාවක් දාන්න. entering private institutions, කමාවක් දාන්න. following vocational courses, කමාවක් දාන්න. engaging in self employment කියලා don't write comma. අවසානකට කලින් කමාව නෙමෙයි දාන්නේ and and කමාවක් දාලා and දැම්මත් කමකුත් නැහැ. දැන් සමහර ඒවයි මම එහෙම දැකලා තියෙනවා. නැත්තම් කමාව නැතත් and කියලා අවසානක ලියන්නේ. going abroad for employment. බැරි වෙලාවත් කමාවත් මේ and දාන්න නැතුව දිගටම කමාද දාලා ලියන්න ගියොත් තව තියෙනවා කියන එකයි ඒක තේරුම. අවසානකට කලින් අපි and දැම්මොත් the meaning of this that is only. ඒ ටික විතරයි තියෙන්නේ කියලා කියනවා. entering state universities කියලා කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීම. state universities කියලා කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල. state කියන පොතා වත්තටත් තත්වයටත් කියනවා. ඔය status කියලා කියන්නේ එක එක්කෙනාගේ තත්වයන් තමයි පෙන්වන්නේ. status දාපුවාම එක එක්කෙනාගේ තත්වයන් තේරෙනවා නේද? මෙයා මේ මානසික මට්ටමේ ඉන්න කෙනෙක්. මෙයා මේ මානසික මට්ටමේ ඉන්න කෙනෙක්. status දාපුවාම අනෙක් සමාජයේ බලා ගන්නවා, දැන ගන්නවා. entering state university. දැන් ඔය තාක්ෂණයේ දියුණුව කියලා කියන්නේ data on කරලා අපි කතා කරන ඒවා මේ අපි කතා කළොත් මේ ඔබට එන online එකේ තියෙන මේ ඒවට දත්ත සකස් වෙනවා මේ මෙයාට ඕනේ මේ details කියලා. දැන් ඉදිරියේදී තාක්ෂණයේ දැන් මේක high technology එනකොට ඉස්සරහට සමහර වෙලට හිතන එක ෆෝන් එකට එන මට්ටමට එයි. හිතන සිතිවිලි පවා. තාම එතනට ඇවිල්ලා දන්නෙත් නැහැ. අපිට එහෙම දැනුවත් නැහැ. එන්න තාක්ෂණය දියුණු වෙනවා. එතකොට මේ වචනවල තේරුම මම මේ වෙනස් වෙන හැටි කීවේ. entering private institutions. එතකොට පුතා මේ කියන්නේ විශ්වවිද්‍යාල
ආයතන වලට ඇතුළත් වීම. entering කියලා කියන්නේ ඇතුළත් වීම. following කියන්නේ හැදෑරීම. vocational courses වෘත්තීමය පාඨමාලා හැදෑරීම. ඒවා තමයි එක එක්කෙනාගේ future plans. engaging කියන්නේ යෙදීම නිරත වීම කියන එක. self employment ඒ කියන්නේ ස්වයං රැකියාව. තමන්ම මොකක් හරි රැකියාව කවුරුවත් යටතේ නෙමෙයි. going abroad සමහර අය රට යනවා. for employment කියන්නේ රැකියාව සඳහා. ඔබටත් මං කියන්නේ O level ඉවර වෙලා මේ ඔබත් O level නම් නෙමෙයි. ඉතින් O level ඉවරලා කොහමද ඉතින් A level නේ. A level ඉවර වෙලා මේ ඔබ කල්පනා කරන්න ඔබ ඉලක්කයක් ඇතුව වැඩ කරන්න නේද? හරි. එතකොට අපේ දෙවෙනි වාක්‍යයේ විදිහටයි මේ 3 future plans. හරිද? තුන්වෙනි වාක්‍ය ලියන්න ඇති කියලා මං හිතනවා. හරිද? ඊට පස්සේ අපි යනවා මෙන්න මේ වචනවලට. දැන් ඔන්න අපි වටපිටාව කතා කළා. නේද? වටපිටාව කතා කළා. ඊට පස්සේ මේ වචන වල මං චූට්ටක් කියලා ඉන්නම්. මේ ටික හොඳට තේරුම් ගන්නකො. සාමාන්‍යයෙන් නම් මේ කොටුව ඇතුලේ ඔබට දෙන හැම වචනයක්ම පාවිච්චි කරන්න ඕන. We have to use all the words. එක වචනයක් හරි අඩු කළොත් එම ලකුණක් කැපෙනවා. ඒ නිසා මේ වචන ඔයාලට මම පොඩි උපක්‍රමයක් කියනනම් අවුරුදු 5ක විතර දැන් හෙට අනිද්දා ඔබ ෆ්‍රී එකේ ඉන්න ගමන් අවුරුදු 5ක විතර පේපර් වල මේ පයි chart එකට මොකද්ද ඇවිල්ලා තියෙන්නේ ඒකේ තියෙන වචන ටික මොනවද කියලා ඒ අවුරුදු 5ක වචන ටික ලියා ගන්න. ලියලා හැම වචනකම තේරුම හොයාගන්න. අවුරුදු 5ක විතර ගත්තා නම් මොකද මේ සමහර වෙලාවට දැන් මේකට මේ වචන ටික දීලා තිබ්බට සමහරලාට තව සමහර වචන එනවා. නේද? ඒ නිසා මේ තව මෙතන තියෙනවා majority තියෙනවා minority තියෙනවා නේද? ඔය වගේ දැන් මම එහෙම එකතු කරගත්තේ නැහැ. ඔයාලා ටිකක් ස්ටඩි කරන්න මේ පාර ලියන අය. ඉදිරියේදී ලියන අයට මම මේ වචන ටික දෙන්නම් එකතුවක් විදිහට හදලා. දැන් මම ඒක හදා දැන් මට ඒක මතක් කළාමයි කිව්වේ. කලින් මතක් වුණා නම් මම වචන ටික ගලප ගන්නවා. ඔයාලා ඒක චුට්ටක් මේ ෆලෝ කරන්න මේ එතකොට වචන වල තේරුම් ටික දැනගෙන හිටපුවාම හරි ලේසි ඒ වචන ටික වාක්‍යයකට ගලප ගන්න. මම මේ මුලින්ම කතා කරනවා මෙන්න මේ දෙන්න. මේ බලන්නකො දෙන්න දෙපැත්තට දාලා තියෙන. මේ අගට ST තියෙන වචන. most කියන එකෙත් අගට ST, least කියන එකෙත් අගට ST. හරිද? මේ most කියන්නේ many කියන adjective එකේ superlative එක. many කියන්නේ positive එක, more කියන්නේ comparative එක, most කියන්නේ superlative එක. හරිද? එතකොට little කියන්නේ positive එක, less කියන්නේ comparative එක, least කියන්නේ superlative එක. එතකොට අනුමායි කියන little කියන්නේ positive එක, less less කියන්නේ comparative එක, least කියන්නේ superlative එක. එතකොට නීතියක් තියෙනවා superlative form එක දානකොට මුලට the දාන්න ඕනේ අනිවාර්යයෙන්. හරිද? superlative form එක දානකොට මුලට the දාන්න ඕනේ. දැන් ඔබ most කියන වචනේ තනියෙන් පාවිච්චි කරනකොට මේ වාක්‍යෙට පාවිච්චි කරනකොට the most කියලා අනිවාර්යෙන් ලියනවා. Definitely you have to use the most. එහෙම නැත්නම් වැරදි. ඊළඟට least කියන එකටත් the least කියලා ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම. තව ඔය වගේ ST එන එකක් තමයි පුතා highest කියන එක. highest 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 කියලා වචනයක් තියෙනවා ST. එතකොට highest කියන්නේ ඉහළම කියන්නේ. ඒ highest ආවත් මුලට the එන්න ඕනේ. highest කියන එකේ මේ පැත්ත විරුද්ධ පැත්ත තමයි lowest කියලා කියන්නේ. LOWEST. lowest කියලා තිබ්බත් මෙතනට අනිවාර්යයෙන්ම the තියෙන්න ඕනේ. හරිද? ඔය හතර තමයි සාමාන්‍යයෙන් මේවයි තියෙන්නේ. එතකොට මේ ඊළඟට කතාවක් තියෙනවා more than less than. මේ තියෙන less කියන එක ඔච්චර ළඟ තිබිලා දැක්කේ නෑනේ නේද? least කියන එකේ comparative form එක තමයි less. මේකත් තිබිලානේ બોලේ. most කියන එකේ comparative form එක තමයි more කියන්නේ. හරිනේ. ඒතර comparative form එකේදී comparative form කියලා කියන්නේ සංසන්දනය කරනවා. තව එකක් එක්ක. සංසන්දනය කරද්දී අනිවාර්යයෙන්ම than කියන වචනේ යොදන්න ඕනේ. මේක නම් more than දීලා තියෙනවා. සමහර ඒවායි නොදී තියෙන්නත් පුළුවන්. දැන් මතකයිද? most ආවොත් the මුලට අනිවාර්යයි. more ආවොත් අගට than අනිවාර්යයි. more than. least ආවොත් මුලට the අනිවාර්යයි. less ආවොත් අගට අනිවාර්යයි than කියන එක. less than. the most, more than.
the least, less than. හරිනේ. ඊළඟට අපිට අනිවාර්යයෙන්ම වෙන වචනයක් තමයි equal කියන වචනේ. equal කියලා කියන්නේ සමානයි කියන අදහස. මේවයි තේරුම් කියන්නම්කෝ. more than කියේ වඩා වැඩි. මේවා තේරුම් මම කිව්වේ නෑනේ. most කියන්නේ වැඩිම. මම මේ වාක්‍ය ලියද්දී ඔයාලට තේරුම කියන්න. most කියන්නේ වැඩිම. එතකොට least කියන්නේ අඩුම. එතකොට more than කියන්නේ වඩා වැඩි. than කියන්නේ වඩා කියන එක. more කියන්නේ වැඩි. වඩා වැඩි. එතකොට less than කියන්නේ වඩා අඩුයි. හරිද? equal කියන්නේ සමානයි කියන්නේ. many කියන්නේ බොහෝ. හරි. දැන් මම ওই ටික වාක්‍ය වලට දාන හැටි දැන් කතා කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලම ගන්නවා පුතා මෙන්න මේ තුන් දෙනා ගන්න. most එකයි least එකයි equal එකයි. ඔය තුන් දෙනා තමයි මුලින්ම ලියන්නේ. හරිද? ඉස්සෙල්ලම බලා ගන්නකො අපි තොරතුරු ටික අරන් යන්කො. most කියන්නේ වැඩියෙන්ම කැමති එක. දැන් සිසුන් වැඩියෙන්ම කැමති මොන future plan එකටද? මේ තියෙන්නේ 45යි. එතකොට මේක නිකන් මෙහෙම දඟර ගිහින් තියෙනක. මොකද්ද මේකේ තියෙන්නේ? උඩ මේක. එහෙනම් enter in the state universities. 145ක් කැමති ඒකට. හරිනේ. ඔන්න වැඩිම එහෙනම් ඔන්න entering state universities. අපි ඕක වාක්‍යයට ගමු. හරිද? අපි දැන් සිංහලෙන් කියන්න යන්නේ මොකද්ද? වැඩිම සිසුන් සංඛ්‍යාවක් කැමති විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න. හරිද? හරි. දැන් ඕක අපි ලියද්දි කොහොමද ලියන්නේ බලමු. මුලට වචනයක් දාලා තියෙනවා among them කියලා. පේනවද ඔයාලට? among them කියලා කියන්නේ ඒවා අතරින්. ඇයි ඒ among them කියලා දාන්න හේතුව? ඇයි අපි දැන් future plans ලියවනේ? කලින් වාක්‍යයේ future plans ලියවා. එතකොට ඒ ලියපු future plans අතරින් among them කියන එකේ තේරුම ඒවා අතරින්. හරිද? the most number of students මේ the අනිවාර්යෙන් දානවා මේ. ඒතර most ඊළඟට number of students කියන්නේ සිසුන් සංඛ්‍යාව. ඒක වෙනම පාඩම් කරගන්න පුතා. the most number of students කියලා කියන්නේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් like මෙතන students කියන එක plural හින්දා මෙතනට s දැම්මේ නැහැ like විතරයි. වැඩිම සිසුන් සංඛ්‍යාවක් කැමති අන්න අපිට මතකයි දැන් entering state universities. එහෙනම් අපේ හතරවෙනි වාක්‍ය ලියා ගන්න පුතේ among them මේක ඔයාලා ලියන්න ඕනේ අංක දදා නෙමෙයි. ඒකත් කියලා ඉන්න එපාය. මෙන්න මේ ප්‍රශ්නේ ආයෙත් පාරක් බලන්න. ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ බලන්න. මේකත් හරිය වැදගත් වෙනවා. මෙන්න මෙතන. මෙන්න මේ ප්‍රශ්නේ මෙතන හොද්ද අවධානයෙන් බලන්න පේපරේ ගත්ත ගමන්. මේ ওই ප්‍රශ්නෙට ආපු ගමන්. write a description කියන වචනේ. මෙතන තියෙන්නේ write a description. write a විස්තරයක් ලියන්න කියලා කියන්නේ. write a description කියන්නේ විස්තරයක් ලියන්න. එතකොට ඡේද දෙකකට ලියුවට කමන්නේ ඡේද තුනකට ලියවත් කමන්නේ. but remember in some questions සමහර ප්‍රශ්නවල it comes මේක එනවා මෙන්න මෙහෙම. write a paragraph කියලා. ඔබ ප්‍රශ්නය ආවොත් කල්පනාවට බලන්න ඔන්න ඕක දිහා. අපේ ළමයිට ලකුණු අඩු වෙන තව හේතුවක්. ඔය කලින් ලියපු ළමයින්ට එහෙම ඕක වෙලා තියෙනවා මට මතකයි කියනවා. එයාලා දැන් ඒකේ තියෙන්නේ write a paragraph නැත්නම් write one paragraph. එක ඡේදයකටයි ලියන්න. එතකොට ලියන්න. ඡේද වෙන් කරන්න බෑ. You can't divide paragraphs. එතකොට ඡේද දෙක තුන ලියන්න බෑ. එකම ඡේදයක් විදිහටයි ලියන්න ඕනේ. write a paragraph. මෙතන තියෙන්නේ නම් write a description. write a description තිබ්බොත් පුතේ බය වෙන්න එපා. ඔබ ඡේද දෙක තුනකට ලියුවත් කමන්නේ නැහැ. එක ඡේදයකට ලියුවත් කමන්නේ නැහැ. no problem. එක ඡේදයකට ලියුවත් ගැටලුවක් නැහැ. හරිනේ? එහෙම ගැටලුවක් නැහැ. හොඳම දේ තමයි ඉතින් එකම ඡේදයකට ලියාගෙන යන්න. එතකොට ඉතින් අර one paragraph තිබ්බත් එකයි description එකක් තිබ්බත් එකයි. නේද? හරි ලස්සන වෙන්න තමයි අර ඡේද වෙන් කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට මම මේ කියන්න හැදුවේ don't දැන් මම මෙතන අංක දාලා තියෙනවානේ. දැන් මේක වැරදියට ගන්න එපා. දැන් කවුරු හරි එහෙම කරගෙන ආවනම් අංක ටික කපන්න. cut off the numbers. මම මේ numbers දැම්මේ ඔබට මේ වාක්‍ය රටා ටික ඔබට touch වෙන්න ඕන නිසා. right? ඔබ ලියන්න ඕන ඡේදයක්. එතකොට among them හරිද? ඔය ඒවා අතරින්
the most number of students like වැඩිම සිසුන් සංඛ්‍යාවක් කැමති මොනකටද කැමති entering state universities එක තිබ්බාර pie chart එක. ඊළඟට next ඔන්න අපි next දාලා මෙන්න මේ වාක්‍ය join කරන ඒවා මතක තියාගන්න මේ according to this pie chart මේ මේකට කියන්නේ phrases මේවා linking phrases නේද cohesive devices කියනවා. ඒ කියන්නේ මේ වාක්‍ය join කරන්න ගන්න flow එක රඳා පවත්ව ගන්න ගලා යෑම ඇති කරගන්න මේ යොදා ගන්න වචන. among them කියන එක පාඩම් කරගන්න. ඒවා අතරින් ඔවුන් අතරින් next ඊළඟට not only that එපමණක් නොවේ පාඩම් කරගන්න. as well as ඒ වගේම also කියන්නේත් ඒ වගේම finally අවසාන වශයෙන් තව තියෙනවා furthermore වැඩිදුරටත් කියවතොත් නේද subsequently secondly firstly ඔබ ඒවා පාවිච්චියට ගන්න. හරි. ඊළඟට අපි යනවා පුතා මම කිව්වා දෙවෙනි එක මොකද්ද? අඩුම එක. දැන් වැඩිම එක කතා කරානේ. The most number of students like මෙන්න මේකට. entering state universities. දැන් ගන්න අඩුම එක. නේ වැඩිම එක ගත්තා. now get අඩුම එක. The least. මොනකටද මෙයා බලන්න අඩුමම කැමති මොනකටද බලන්න 100ට 6ක් තියෙන එක. නේද? 6% තියෙන එකනේ. 6% තියෙන මේ ඩොට් තියෙන එක නේද? මට වැරදුනොත් කියන්න ඕනේ. මේ කන්නඩිත් දාලා ඉන්නේ ඇස් පේනවා අඩුයි ඒ වුණාට මේ මට වැරදිලා තිබුණොත් එමේ වැරදුනොත් ඔබ මයික් එක ඔන් කරලා කියන්න. ඇහෙන්නේ නැත්නම් ඒකත් කියන්න ඕනේ. අර ඊයේ මයික් එක ඔෆ් කරලා අර ඉගෙනුවේ නේද ටික වෙලාවක්. ඔව් එහෙම ඒවා තිබුණොත් ඔබ ටක් ගාලා මට කියන්න. එතකොට මෙතන තියෙන්නේ 6%. ඒක තමයි අඩුම තියෙන්නේ. එහෙනම් going abroad for employment. එනකොට අපේ සමහර ඉස්කෝලවල නම් ඕක තමයි වැඩිපුරම තියෙන්නේ. රට යන එක තමයි තියෙන්නේ. right මේ කියන ඉස්කෝලේ එහෙම නැහැ. මේක කොහොමද කළුතර පැත්තේ නේද? ඔව් කළුතර පැත්තේ මේ තියෙන්නේ. කළුතර පැත්තේ ඉස්කෝලයක් ගැන මේ කියන්නේ. කළුතර ළමයි රට යන්න වැඩි කැමති නැල්ලුවන්. ඒකටත් එක අපේ පැත්තේ ළමයි නේද? රට යන්නම තමයි හීනේ තියෙන්නේ. හරි. එතන මේක තියෙන 6% අඩුම තියෙන්නේ මොකද්ද පුතේ? going abroad for employment. going abroad for employment. එහෙනම් ඔය වාක්‍ය අපි ගලප ගන්න මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ. next ඊළඟට the least number of students. අර the most number of students වෙනුවට අපි ගත්තා the least number of students the අනිවාර්යයි. ඊළඟට පුතේ අර මම කිව්වා නේද මේ cohesive device link words ගන්න කියලා. ඒ link word එකකින් පස්සේ කමාව අනිවාර්යයි. right without comma don't write. කමාව නැතුව නම් ලියන්න එපා. මේ කමාව අනිවාර්යයි. the least number of students like අඩුම සිසුන් සංඛ්‍යාවක් කැමති මොකද තිබේ going abroad for employment. මෙතන ලියා ගන්න G simple දාලා නේද? next the least number of students like going abroad for employment. ඔන්න අපි පස්වෙනි වාක්‍යයත් ලියවා. not only that ඒ විතරක් නෙමෙයි. දැන් අපි තුන්වෙනිව ගන්නෙ මොකද්ද? තුන්වෙනිව ගන්නෙ මොකද්ද? තුන්වෙනිව ගන්නෙ equal එක. equal එක. මේ තියෙන්නේ equal කියන්නේ සමාන එක. සමාන. equator කියන්නේ සමකයටනේ. our country is situated or located close to the equator. close to the equator. සමකයට ආසන්නව තමයි අපේ රට පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ සමදේශගුණයක් තියෙන්නේ. ඒතර මේකෙන් හැදෙන adjective එක තමයි equal. සම කියන අදහස. සමානව තියෙන එක අපි බලන්න වෙන්නේ number වලින් පුළුවන්. මේ 13 තියෙන්නේ. එතකොට මොකද්ද මේ ඉරිරි වගේ යන එකක් කොහොමද පුතේ ඉරිරි වගේ යන එකක් තියෙන්නේ මේක නේද engaging in self employment හරි නේද මගේ වැරදි නම් කියන්න ඕනේ engaging in self employment ඊළඟට තද කළු පාටින් තියෙන එකක්නේ අය කියන්නේ මේ තුන්වෙනි එක following vocational courses ඒක සමානව තියෙන එකක් එහෙනම් ඒක ලියන්නේ කොහොමද බලන්න මේ දෙක මතක තියාගන්න F simple දාන්න E simple දාන්න following vocational courses and engaging in self employment ඒ දෙක ඔයාලා ලියන්න වාක්‍ය පටන් ගන්න විදිහ තමයි මේ තියෙන්නේ කොහොමද පටන් ගන්නෙ not only that එපමණක් නොවේ the equal number of students like ඔය තියෙන්නේ අර විදිහටම ලියා ගන්නවා මම මේ අර කෙටි ක්‍රමයක් කියලා දෙන්නේ તો මේ වාක්‍ය තුනම එකම ක්‍රමයට කොට දාගත්තා the equal number of students like සමාන සිසුන් සංඛ්‍යාවක් කැමති මේ හිස්තන් දෙකට දාගන්න අර
වචන දෙක. මේ එයාලගේ future plans දෙක මෙතනට දාගන්න. හරිනේ. as well as ඒ වගේම ඔන්න අපි ලියනවා 7 වෙනි වාක්‍ය as well as අපි ගන්නවා many කියන එක. මේ many කියන එකයි few කියන එක දීලා නෑ යාලා. මම මෙතනට ගත්තා. ඔයාලත් මතක තියාගන්න many few කියන වචන දෙක පාවිච්චි කරන්න many කියන එක ගන්න more than වලට. few කියන එක use කරන්න less than වලට. ඒක ලියන විදිහ මම මේක චූට්ටක් මේ ටයිප් කරලම් පෙන්නන්නම් මෙන්න මෙහෙම. ඔය more than less than ලියන්නේ මෙහෙමයි. හරිද? හොඳට බලා ගන්නකො. දැන් මං කියනවා මං කැමති. I like ඉස්සල්ලාම ඔබ තෝරගන්න කැමති දෙකක්. මං ගන්නවා apple mango කියන පළතුරු දෙක. හරිද? apple mango. එතකොට apple mango පළතුරු දෙක ගත්තාම හොඳට බලා ගන්නකො. මං ඒ දෙක මේ පැත්තෙන් ලියනවා ටිකක් ඈතින් ලියන්නම්කො. ඔන්න apple කියලා තියෙනවා. හරිද? apples. අනිත් වචනේ තියෙනවා mango. mangoes. දැන් මම මේ කියනක පුතේ අවධානය යොමු කරන්න මේ හැමෝම කියන දෙයට හොඳ අවධානයක් යොමු කරන්න. ඔයාලා අවධානයෙන් ඉන්න බව මට තේරුණා පහුගිය ටිකේ. අද අපි අවසාන දවස. apples කියලා කියන්නේ මං වැඩියෙන් කැමති එක. mangoes කියලා කියන්නේ මං අඩුවෙන් කැමති එක. හොඳට මතක තියාගන්න පුතේ more than කියන එකේ තේරුම තමයි තේරුම ගන්න මෙහි ඉඳලා. than කියන්නේ වඩා කියන්නේ more කියන්නේ වැඩියෙන් කියන්නේ. එහෙනම් more than කියන්නේ වඩා වැඩියෙන් කැමති කියන එක. less than කියපුවාම than කියන්නේ වඩා less කියන්නේ අඩුවෙන්. වඩා අඩුවෙන් කැමති එක. හරිද? මතක තියාගන්න more than කියන එක ලියනකොට මුලින්ම ලියන්න ඕනේ වැඩියෙන් කැමති එක. ආයෙත් පාරක් මම කියනවා හොඳට අහගන්න. more than කියන එකේ තේරුම වඩා වැඩියෙන් කියන එකනේ. වඩා වැඩියෙන් කැමති කියන එකනේ more than කියන්නේ. එහෙනම් I like නැත්නම් students like කියලා ඔබ ළඟම ලියන්න ඕනේ වැඩියෙන් කැමති එක. හැබැයි less than ලියනකොට කරන්න ඕනේ එතන පෙන්නන්නේ වඩා අඩුවෙන් කැමති එක කියලානේ කියන්නේ. එතකොට ඔබ ලියන්න ඕනේ I like නැත්නම් students like කියලා දාලා අඩුවෙන් කැමති එක තමයි මුලින් ලියන්න ඕනේ. මම වාක්‍ය දෙක ලියලා පෙන්නන්නම් ඔබට. හරිද? දැන් මම මෙතනින් කැමති apple වලටනේ. එහෙනම් මං more than දාන්නයි හදන්නේ. ඒ හින්දා මුලින්ම ගන්නේ apple කියන වචනේ. ඔන්න I like apples. දැන් තමයි more than දාන්නේ. තමන් කැමති එක මුලින් ලියලා more than ලියනවා. I like apples. මං කැමති apple වලට more than හරිද? mangoes. දැන් අඩුවෙන් කැමති එක තමයි අගට දාන්නේ. mangoes. full stop. මේක තේරුම ගන්න මෙන්න මේ විදිහට. අපි පුතා අර සමහර ගණන් හදලා ඉවර වුණාම ඒ ගාන හරිද කියලා බලන්නත් ක්‍රම තියෙනවනේ. ඒ වගේ ඉංග්‍රීසි වාක්‍යයක් ලියලා ඉවර වුණාම ඒ ඉංග්‍රීසි වාක්‍යය ලියලා තියෙනව හරිද කියලා බලන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි ඇක්ටිව් වොයිස් වාක්‍යවල සබ්ජෙක්ට් එක තේරුම අරගෙන I මම යන්න වාක්‍යයේ කෙලවරට. මෙහි ඉඳලා සිංහලට ට්‍රාන්ස්ලේට් කරගෙන යන්න. හරිද? බලන්න මේ වාක්‍යය. මම අඹ වලට වඩා දැන් කියන්නේ වඩානේ. වැඩියෙන් ඇපල් වලට කැමති. මොන මම ආයෙත් කියනවා තේරුම හැදිච්ච හැටි බලන්න. මම අඹ වලට වඩා වැඩියෙන් ඇපල් වලට කැමති. ඔයාලා මෙහෙම තේරුම ගත්තොත් මම කැමති ඇපල් වලට වඩා වැඩියෙන් අඹ වලට. නිකම් මඤ්ඤං වගේනේ. මොකද්ද બોලේ ඒ කීවේ කියලා. නේද? එතකොට තේරුම ගත්තේ අර විදිහටයි ගන්න. දැන් එහෙනම් ඔබට පැහැදිලි more than වාක්‍ය ලියනකොට මුලින් ලියන්න ඕනේ වැඩියෙන් කැමති එක. අගට දාන්නේ අඩුවෙන් කැමති එක. හරිනේ? ඕකම තමයි අපි less than ලියනකොට ලියන්නේ. ඕකම වෙනස් කරනවා. හරිද?
කොහොමද වෙනස් කරන්නේ? දැන් අපි හිතන්නකෝ මං අර අදහසම ලියනවා කියලා. ඔතනත් මං තාමත් කැමති වැඩියෙන් කැමති Apple වලට. එතකොට මම දැන් ඕක ලියන්නේ I like දැන් මං යන්නේ less than නේ. එතකොට අඩුවෙන් කැමති එක තමයි මුලින් ලියන්නේ. ඔන්න මං ගන්නවා mangoes. මං අඩුවෙන් කැමති අඹ වලටනේ. mangoes. අන්න දැන් ලියනවා less than වැඩියෙන් කැමති එක තමයි අන්තිමේට දාන්නේ. apples. ඔන්න බලන්න දැන් මේ වාක්‍යයේ තේරුම ගැලපෙන හැටි. මේකත් අර විදිහටම ගලපන්නේ. කොහොමද කියන්නේ? I like mangoes less than apples. කොහොමද තේරුම ගන්න අර විදිහට. මම ඇපල් වලට වඩා අඩුවෙන් අඹ වලට කැමති. එහෙනම් අඩුවෙන් වැඩියෙන් කැමති ඇපල් වලට. ආයෙත් පාරක් කියනවා. I කියන්නේ මම, apples කියන්නේ ඇපල් වලට වඩා. ඇපල් වලට වඩා අඩුවෙන්. හරිනේ. මෙතන කියේ මොකද්ද? අඹ වලට වඩා වැඩියෙන්. ඒතර අඹ වලට වඩා වැඩියෙන් තමයි ඇපල් වලට කැමති. ඒතර වැඩි එක තමයි මුලින් ගත්තේ. මෙතන කියන්නේ ඇපල් වලට වඩා අඩුවෙන් තමයි අඹ වලට කැමති. එහෙනම් මුලින් ලිව්වේ අඩුවෙන් කැමති එක. less than ලියනවා නම් අඩුවෙන් කැමති එක මුලින් ලියන්න, more than ලියනවා නම් වැඩියෙන් කැමති එක මුලින් ලියන්න. හරිද? දැන් පැහැදිලි ඇති කියලා හිතනවා හැමෝටම. මොකද ගොඩාක් අය මේ more than less than ලියන්න දන්නේ නැහැ. තේරුම දන්නවා. they know the meaning. නේද? තුවක්කුව කියලා දැනගත්තට වැඩක් නැහැනේ. වෙඩි තියන්න දන්නේ නැත්නම් ඉලක්කෙට. නේද? එතකොට I like කියන්නේ මෙතන මම කැමතියි කියන එක අපි අර වාක්‍යයට ගන්නවා. දැන් අපි come to the sentence අපි එමු බලන්න අපේ වාක්‍යයට. අපි දැන් මේ ලියන්න යන්නේ question number sentence number 7. අපි දැන් 7 වෙනි වාක්‍යන ලියන්න යන්නේ. අපි link word එකක් ගත්තා as well as ඒ වගේම many students මම ඔබට කීවා more than දාන වාක්‍යයේ මුලට many දාන්න. ඇයි? many කියන්නේ බොහෝනේ. එතකොට වැඩියෙන් කැමති එකට බොහෝ කියලා දානවා. many students. එතකොට less than කියන්නේ අඩුවෙන් කැමති එකනේ මුලින් ලියන්නේ. එතනට දාන්න few students කියලා. few කියන්නේ ටික දෙනෙක්. many කියන්නේ බොහෝ සිසුන්. few students කියන්නේ අඩුවෙන් සිසුන්. හරිද? many students like බොහෝ සිසුන් කැමති. අන්න මෙතනට දාන්න පුතා. අපි දැන් තෝරගන්න ඕනේ වැඩි එහෙකුයි අඩු එහෙකුයි. ඉතින් අපි තෝරගෙන ඉන්න බෑ. ඔබ කැමති එකක් තෝරගන්න. You have right, you have chance, you have opportunity. ඔයාට අවස්ථාව තියෙනවා තෝරගන්න. මම නිකන් උදාහරණයකට ගන්න මේ දෙන්න. ලොකුම දෙන්න ගන්නම්කෝ. 23යි 45යි. 23යි කියන්නේ මොනවද? කොටු ඉන්නේ. කොයි කොටු. මේක නේද පුතේ? entering private institutions නේද? ඔව්. ඒක තමයි කොටු තියෙන්නේ. 23%. එතකොට මේ මොකද්ද රැලි තියෙනවා කිව්වේ? first one එක entering state universities. හරි. එතකොට මම මේ දෙන්න තමයි තෝරගත්තේ. ලොකු වැඩි මෙහෙකුයි අඩු මෙහෙකුයි. දැන් වැඩි මෙහෙකුයි අඩු මෙහෙකුයි ගත්තාම මේකේ වැඩිම එක තියෙන entering state universities නේ. දැන් මම more than ලියන්න යනකොට මුලින් ලියන්න ඕනේ entering state universities කියන එක. එහෙනම් අතර වාක්‍යයට එන්න ඕනේ many students like entering state universities more than entering private institutions. හැබැයි ඉතින් entering දෙකක් තියෙන හින්දා එකක් ලියවත් ඇති. ඒ කියන්නේ කොහොමද? දෙකම ලියුවත් කමක් නැහැ පොතේ මේ තියෙන විදිහටම. කොහොමද මං කිව්වේ? many students like entering state universities more than private institutions. entering එකපාරක් ලියවත් ඇති. හරි. ඔබට මං හිතන්නේ මේ වාක්‍ය තේරෙන්නට ඇති කියලා හිතනවා. second ඊළඟ වාක්‍යය 8 මං හිතන්නේ 8 වෙනි වාක්‍ය ලියද්දී අපි පාවිච්චි කරනවා less than කියන එක. less than ලියනකොට පුතා ආයෙත් දෙකක් තෝරගන්න ඕනනේ. ආයෙත් දෙකක්. අපි තෝරගන්නවා මෙන්න මේ දෙන්න. මේ දෙන්න ගන්න බෑනේ. එහෙම නැත්තම් 23යි 13යි. එහෙම ගමුකෝ. 23යි 13යි. එකක් ගමුකෝ.
අර අඩුම එක ගන්න නැතුව 23යි 13යි. 23 කිව්වේ මොකද්ද අපි? entering private institutions. එතකොට 13 කිව්වේ මොකද්ද? following vocational courses. හරිනේ. දැන් මම ලියන්න යන්නේ less than කියන එක. එතකොට මේක ලියන්නේ කොහමද? මම කිව්වා less than කියන එක ගන්නකොට ගන්න කීවා few students කියන එක. මම ආයෙ අර වාක්‍ය රටාව පෙන්නන්න. මම මෙතන දැන් චුට්ටක් කතා කරලා වාක්‍යයට යන්න. එතකොට මේක ලියනවා few students like සිසුන් ටිකක් කැමති. අපි ඉස්සෙල්ලාම ලියන්නේ අඩුවෙන් කියන එක. following vocational courses vocational ඔන්න මාස් කිව්වා vocational. following vocational courses less than कोई කොටු entering private institutions. ඔන්න මම ආයෙත් කියනවා again I repeat few students like අඩුවෙන් කැමති එක. following vocational courses less than දැන් වැඩියෙන් කැමති එක. entering private institutions. වල එකේ වචන බලා ගන්න. මේ තියෙන වාක්‍ය හැදිච්ච හැටි. as well as වලට දැම්මා. many students like බොහෝ සිසුන් කැමති. මෙතන වැඩියෙන් කැමති එක ලියන්න. more than එකෙන් පස්සේ අඩුවෙන් කැමති එක ලියන්න. also ඒ වගේම few students like සිසුන් ටික දෙනෙක් කැමති. මෙතනට ලියන්න අඩුවෙන් කැමති එක less than කියලා වැඩියෙන් කැමති එක ලියන්න. හරි. ඔබ අතනින් ඒ වාක්‍ය ටික ගන්න. last sentence අපි බලනවා පුතේ මම අන්තිමේට අහනවා ඔයාලගෙන් ප්‍රශ්නයක් ලියලා ඉවරුනාම ලියපු කෙනෙක් වචන කීයක් ලියුවද කියලා. මම ගණන් කරේ නෑ මේක I didn't count. දැන්ට නිකන් ලාවට ගණන් කරලා තියාගන්න. මට 9 වෙනි වාක්‍යයත් ලියලා ඉවරුනාම වචන කීයක් හම්බුණාද කියලා කවුරු හරි කියන්නේ එක්කෙනෙක් මයික් එක ඔන් කරලා. finally ඔන්න අපි අවසාන වාක්‍ය ලියනවා. මෙතනට finally ගත්ත හැකි as a whole ඕන එකක් ගත්ත හැකි. මෙන්න මේ කැලලත් කටපාඩම් කරගන්න. මේක නැතත් කමන්නේ. We can come to a conclusion that right we can come to a conclusion that we can come කියන්නේ අපිට එන්න පුළුවන්. conclusion කියන්නේ නිගමනය. conclusion කියන්නේ නිගමනය. අවසානය. අපිට අවසානයකට එන්න පුළුවන්. අපිට නිගමනයකට එන්න පුළුවන්. right we can come to a conclusion. that කියන්නේ කියලා කියන එක. that එකෙන් පස්සේ වාක්‍යයක් ලියන්න ඕනේ. අපිට නිගමනයකට එන්න පුළුවන්. හරිද? we can come to a conclusion that මේක අමාරු නෑ පාඩම් කරගන්න. finally ඕනනම් we can describe that කියන්නත් පුළුවන්. we can come to a conclusion that කියන එක පැටලෙනවා නම් finally we can describe that අපිට පුළුවන් විස්තර කරන්න. right අවසාන වශයෙන් මොකද්ද කියන්නේ? මේකේ අවසාන නිගමනයක් ගන්න ඕනේ අපි. අවසාන නිගමනය තමයි නේද? වැඩියෙන්ම කැමති විශ්වවිද්‍යාලවලට මෙයාලා. අපිට අන්න විශ්වවිද්‍යාලම නෙමෙයිද? private institutions කියලා තියෙන පුද්ගලික ආයතන. ඒවා වෙනස් වෙන්න පුළුවන්. එතකොට vocational එතකොට මේවා මොනවාද? going abroad කියලා කියන්නේ පුතා මේ රැකියාවකට යන එක. එතකොට self employment කියන්නේ රැකියාවකට යන එක. going abroad එකට චුට්ටයි. අය පොඩි අදහසක් ගන්න ඈ. ඔයාලත් බලන්න එක ගන්න හැටි ඈ. එතකොට self employment රැකියාවකට මේකත් රැකියාවනේ. ඉතින් vocational courses කියන්නේ වෘත්තීයමනේ. නේද? ඒ කියන්නේ වැඩිම පිරිසක් නේද? වැඩිම පිරිසක් කියන්න බෑ. මෙතන 23යි 40යි 20යි 60යි 68ක් එනවා. එතකොට මෙතන වැඩිමනේ. එතකොට වැඩිම පිරිසක් අධ්‍යාපන වලට තමයි යොමු වෙන්නේ. මෙතන වැඩි පිරිසක් අධ්‍යාපන වලට යොමු වෙනවා නේද? මේ අඩු පිරිසක් තමයි රැකියාව පැත්තට යන්නේ. 13යි 26යි නේද? 26යි 4යි 30යි 32යි. එතකොට 32ක් වගේනේ.
32ක් 30 ගානක් තමයි වෘත්තීමය පැත්තට යන්නේ. එතකොට ඔන්න අපි පොඩි නිගමනයකට එනවා. හරිද? 100ට 100ක් කොහොම නිගමනය එන්න ඕනේ නැහැ. නමුත් පොඩි අදහසක් ගන්න පුළුවන් විදිහට තමයි එයාලා දෙන්නේ. ඒතර මේක තියෙන අධ්‍යාපන පැත්තට තමයි මෙයාලා යොමු වෙලා තියෙන්නේ. අපිට කීව හැකි එහෙනම් educational side නේද? අධ්‍යාපන පැත්තට. නේ? ඔන්න පොඩි අදහසක් එනවා. මොකද්ද අපි දැන් ඔක කියනවා? ඔය අදහස ගන්නවා අපි දල වශයෙන්. අපි දැන් එහෙනම් ගන්නවා finally we can come to a conclusion that ඒකට ඉතින් පොඩි අවබෝධයක් තියෙන්න ඕන ඉතින් නේද? මැට්‍රෝ නෙමෙයිනේ O level ලියන්නේ නේද? පොඩි අවබෝධයක් තියෙන අයනේ ඉතින්. ඔක දිහා චුට්ටක් බලලා අවබෝධයක් ගන්න. Finally we can come to a conclusion that ඒතර බොහෝ සිසුන් right many students බොහෝ සිසුන් right like කැමති මොනකටද කැමති educational side අධ්‍යාපන පැත්තට educational side O level වලින් පස්සේ නේද පුතේ මේ තිබුණේ so future plans of college future plans අපිට higher education ගත්ත හැකි නේද අතන්ට following plans of students අම්මගේ නෑ ඔය මොකද්ද කියලා මොකෙන් පස්සේද කියලා එහෙම නෑ 11 වසරේ ළමයි කියලා තියෙන්නේ හරි අතන්ට දැන් මේක අපිට higher education කියලාම දැන් මේක education site කෙනට වඩා හොඳයි higher education ඇයි සස් අධ්‍යාපනයට යොමු වෙන්නේ HIGHER higher education එකේ වැරද්දක් තියෙනවා මොකද්ද ඒ අකුරක් වැඩිපුර ඇවිල්ලා full stop finally අවසාන වශයෙන් we can come to a conclusion that අපිට පුළුවන් නිගමනයකට එන්න හරිද we can come to a conclusion that many students like බොහෝ සිසුන් කැමති higher education උසස් අධ්‍යාපනයට කැමති හරිද හරි දැන් අපේ යාළුවෙක් ඔය ඉන්න අතරතුරේ මට කියන්නකො කතා කරලා අපි වචන කීයක් ලිව්වද 100ක් ආවේ නැද්ද ලියපු යාළුවෙක් කියන්න බලන්න ගණන් කරලා තියාගත්තේ නැද්ද දල වශයෙන් කීයක් වගේ ආවද දල වශයෙන් කියවනම් 112ක් තිබ්බස අන්න good girl 112ක් තිබිලා තියෙනවා අන්න ලියපු ළමයෙක් හොඳයි ඈ මම අගය කරනවා ඔයාව I appreciate you එතකොට වචන 100ක් ලියන්න කියන්නේ මෙහෙමයි ප්‍රැක්ටිකලි ලියලා යනකොට පුතා ඕක ලියන්න හුරුයි දැන් ඔය රීහියසල් කියලා එකක් තියෙන්නේ කවදාවත් වේදිකාවක කලින් පුරුදු වෙලා යන්නේ නැතුව වේදිකාවක බෑ අපිට අයිටම් එකක් කරන්න මේ වගේ ඒවා 3-4ක්වත් මේ දවස්වල ලියන්නේ ඇයි දන්නවද මෙතන පුතා 10 marks ලකුණු 10ක් අනිවාර්යෙන් හම්බ වෙනවා හරිද 10 marks හම්බ වෙනවා 10 marks එහෙම නැද්ද මේක දීලා 14 අන්තිමේට දීලා තියෙන්නේ මේ තියෙන total මේ තියෙන පුතා පේනව නේද මේ ලකුණු 10ක් හම්බ වෙනවා හරිද 10 marks ඉතින් හිතන්නකො පුතේ ලකුණු 10 මේ කටපාඩම් කරන් යන එකක් නෙමෙයිනේ මේක පැටර්න් එකක් පුරුදු වෙලා ගියාම මේ රටාව පුරුදු වෙලා ගියාම මේ ලකුණු 10 අනිවාර්යෙන් ගන්නම පුළුවන් මේ තියෙන්නේ use about 100 words වචන 100ක් පමණ ලියන්න ඕනේ එතකොට පුතේ මේ 95 105 ඒ අතර කමන්නේ 112ක් කියන්නේ කිසිම ගැටලුවක් නැහැ නේ අන්න ඉතින් ඔය වාක්‍ය රටාවට පුරුදු වෙන්න එතකොට මම අද කතා කරේ පයි chart එකක්නේ බලන්න පුතේ අනික් ඒවායේ මේ මොනවාද වෙනස් වෙන්නේ කියලා මේ බාර් ග්‍රාෆ්ස් එකක් ආපුවාම
අපි හිතන ඔය තොරතුරුම තිබ්බා කියලා බාර් ග්‍රාෆ් එකකට. බාර් ග්‍රාෆ් කියනක ඔයාලා දන්නවා තීර ප්‍රස්ථාරේ. ඒකට ආවොත් මම දැන් ඔයාලා ලිව්වේ නැතුණාට කමන්නේ. දැන් නිකන් අහගන්න පස්සේ වීඩියෝ එක බැලුවත් කමන්නේ. මේ පළවෙනි වාක්‍ය දැන් ලියන්න දන්නවා. බාර් ග්‍රාෆ් නෙමෙයි, පයි chart නෙමෙයි, ටේබල් නෙමෙයි, මොකක් ආවත් ෆස්ට් සෙන්ටෙන්ස් එක ලියන්න දාන්න. this bar graph shows blah 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 අර ටික ඒ විදිහම ලියන්න. හැබැයි මෙන්න මේ second sentence and third sentence මෙන්න මේ දෙක පොඩ්ඩක් වෙනස් වෙනවා. අන්න ඒක චුට්ටක් හඳුනා ගන්න. according to this bar graph කියලා එන්නේ. හරිද? pie chart එකට එන්නේ according to this pie chart, bar graph එකට එන්නේ according to this bar graph. දැන් අතන we can see අපිට දකින්න පුළුවන් කියලා පුතා කිව්වේ future plans and percentage කියලානේ. bar graph එකක් ආවොත් බය වෙන්න එපා. කෙලින්ම කියන්න පුතේ x axis වචන දෙකක් තියෙනවා පුරුදු වෙන්න. මේ දෙකක් පුරුදු වෙලාම යන්න. සමහරලාට x axis y axis දෙන්නේ නැතුව තියෙනවා. ඒ කියන්නේ තීරය ඇඳලා තිබ්බට ලකුණු කරලා නැහැ. එතකොට ලියන්න යන්න එපා x axis y axis කියලා. එතකොට ලියන්න horizontal axis and vertical axis. horizontal කියන්නේ පුතා හරහට තියෙන එක. හරහට තියෙන එක. මෙහෙම කෙලින් හිටවලා තියෙන එකට තමයි කියන්නේ vertical axis කියලා. හරිනේ. එතකොට x axis කියන්නේ යට තීරුවට තිරස් රේඛාව. තිරස් රේඛාවට කියනවා x axis කියලා. x අක්ෂය. y අක්ෂය කියන්නේ සිරස් රේඛාව. කෙලින් තියෙන එක. හරිද? ඒකට axis කියන්නේ අක්ෂය. axis කියන්නේ එකක් කියනකොට. හරිද? axis. එතකොට සමහර තැන්වල ඔබ දැකලා ඇති access කියලා තියෙනවා. access කියලා තියෙනවා. ඒ plural එක. axis කියන වචනේ plural එක තමයි access කියන්නේ. ඒ කියන්නේ ඔබට මෙහෙම කිව්ව හැකි. according to this bar graph we can see අපිට දකින්න පුළුවන් x and y axis අන්න. අර x axis and y axis කියලා කියන්නේ නැතුව සමහරෙකුට කියන්න පුළුවන් ඕනනම් according to this bar graph we can see අපිට දකින්න පුළුවන් x and y axis xy කියන අක්ෂ දෙකම. හරිද? ඔබ පටල ගන්න එපා. plural එක තමයි axis කියන්නේ. axis කියන්නේ singular form එක. ඉතින් වචන වැඩි වෙන්නත් ඕනනේ. ඒ හින්දා x axis y axis කියලා ඔව් ලැජ්ජ බය නැතුව ලියන්න. මේකත් ඉතින් ඔය ඉන්න ගමන් කොහෙ කොහෙ හරි ලියලා පුරුදු වෙන මේ වචන දෙක. මොකද්ද වචන දෙක? horizontal. ඒක ස්පෙලිං අමාරු නෑ මේක. ho ri z zo නේද? zo horizontal. 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 vertical. vertical නේ? vertical. ඒක අමාරු නෑ. ඕක ලියලා දාන්න ලස්සනයි. x axis y axis ගන්නවට වඩා නේද? right? ඊළඟට පුතා ඔන්න එහෙනම් දෙවෙනි වාක්‍යයේ බාර් ග්‍රාෆ් එක වෙනස් වෙන්නේ ඕක. හරිද? ඊළඟට විස්තර වෙනවා. හරි ලේසියි මේ බාර් ග්‍රාෆ් එක ගත්තොත් මේ තිබුණොත් firstly කියලා වචනේ දාලා y axis indicates මෙන්න මේ indicate කියන වචනේ පාඩම් කරගන්න නැත්නම් shows පෙන්නනවා කියන එක කිව්වත් කමන්නේ describes කිව්වත් කමන්නේ indicate කියන එකේ තේරුම දක්වනවා කියන එක y axis එකෙන් දක්වනවලු කියලා පුතේ ගොඩාක් දුරට y axis එකෙන් පෙන්නන්නේ number of students නේ මොකද y axis එකෙන් y අක්ෂයෙන් පෙන්නන්නේ සංඛ්‍යාවක් ඒක තියෙනවා ඒ ප්‍රස්ථාරේ දීලා මේ බාර් ග්‍රාෆ් එකේ එතකොට y axis indicates මොනවාද number of students and x axis indicates කියලා යටින් මාතෘකාව තියෙනවා පුතේ දැන් ඕක හැටි ගත්තා නම් future plans දැන් මේක හැටි ගත්තා නම් එන්නේ x axis indicates number of students and x axis indicates මොනවාද future plans හරිද ඊට පස්සේ හතරවෙනි වාක්‍යෙට ලියන්න ඕනේ අරක වගේමයි. එතනින් යන මේ ටික ඔක්කොම අර විදිහට තමයි යන්නේ. මේවා කිසි වෙනසක් නැහැ. මෙතන ලියනවා they are කියලා ලියන්න පුළුවන් නැත්නම් future plans are කියලා future plan එක ලියන්න. ඊට the most number of students like least මෙතන less නෙමෙයි least L E A S T. The least number of students like මේ the equal number of students. තොරතුරු ටික පුතා ගන්න පුළුවන් නේ.
many students may more than less than may finally we can come to a conclusion that අන්න ඔය වාක්‍ය දෙක විතරයි පුතේ බාර් graph එකේ වෙනස් වෙන්නේ. ඊළඟ table එකේ වෙනස් වෙන්නේ වචන දෙකයි. හරිද? හොඳට බලන්නකො. table එකේ එනකොටත් first sentence එක ඒ විදිහමයි. නේද? this table shows blah 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 පළවෙනි වාක්‍ය ගන්නවා. ඒකේ දෙවෙනි වාක්‍ය ගන්නවා මෙන්න මෙහෙම. according to this table we can see. ඒක අර විදිහටම ගන්නවා. ඒකේ දකින්න පුතා columns and rows මෙන්න මේ දෙක හොඳට පාඩම් කරගන්න. අකුරු පාඩම් කරගන්න. columns කියන්නේ පුතේ අකුරු එන්නේ COLUMNS n අකුර silent. column LUM නේ ලුම් කියවත් මතක තියාගන්න කමන්නේ. column ns columns n අකුර silent columns rows කියද්දී කල්පනාවෙන් ලියන්න ROWS කියලා කල්පනාවෙන් ලියන්න. RAW කිව්වොත් raw කියන්නේ අමු කියන එක. raw material කියන්නේ අමුද්‍රව්‍ය. right and mangoes are raw කිව්වොත් අඹ අමුයි. නේ RAW raw කිව්වොත් අමුයි කියන එක තේරුම. හැබැයි ROW raw කියන්නේ columns කියන්නේ තීරු වලට ඒ කියන්නේ හරහා මේ පහළට තියෙන ඒවාට තමයි columns කියලා කියන්නේ. අර table එකේ බෙදෙනවානේ වගුවේ. පහළට එන ඒවාට කියන්නේ columns. හරහාට තියෙන ඒවාට තමයි කියන්නේ rows කියලා. වගුවක ඔය දෙකනේ තියෙන්නේ පුතා. columns and rows. ඊට පස්සේ ඉතින් අර table මේ bar graph එකේ කිව්වා වගේ මොකද කරන්නේ? column indicates. අර column වලින් පෙන්නන නම් ටික ලියන්න. column වල මුලට තියෙනවනේ නම් ටිකක් නේද? number of students තියෙයි. ඊළඟ එකේ තියෙයි මේ future plans තියෙයි. ඉතින් ඒක ලියනවා. නේද? column එකෙන් පෙන්නන දේ මොනවාද? column එකෙන් column indicate. ඊට පස්සේ row එකෙන් පෙන්නන දේ මොනවාද? හැබැයි මෙතන පොඩි කල්පනාවට ලියන්න ඕනේ. මෙතන columns කියලා ගොඩක් තිබ්බොත් indicate කියලා එන්න ඕනේ. එහෙම තමයි මම හිතන්නේ column කොමත් එක column එකක් එන්නේ නැහැනේ. ඒක පාඩම් කරගන්න ඒ විදිහටම. column එකට දාගන්න columns කියලා. එතනට ආපුවා මෙතනට indicates නෙමෙයි indicate. ඒක කල්පනාවටම තියාගන්න. columns indicate. rows indicate. එච්චරයි පුතේ. දෙයා කියන්නේ අර future plans කියනවා වගේ අර ටික ඔක්කොම මේ විදිහට එක. එහෙනම් ওই විදිහට තමයි පුතේ ඔය විදිහට ඔය තුනක් කතා වෙන්නේ. ඒක අමාරු නෑ ඔයාලට. ආයෙත් පාරක් වීඩියෝ එක බලලා ගැටලුවක් තියෙනවා නම් බලන්න. මේ 15 වෙනි ප්‍රශ්න වලට එනකොට කලබල වෙන්න එපා. 15 වෙනි ප්‍රශ්නේ කියන්නේ දැන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ගත්තොත් පුතා ඔයාලා ලියන O level විභාගයට ලියන සියලුම විෂයන් වලට වඩා හාත්පසින් වෙනස් පේපරයක් උත්තරත් එක්ක දෙන එකම පේපරේ. ඔයාලා හොඳට බලන්න උත්තරත් එක්ක දෙන එකම පේපරේ. අනෙක් කිසිදු විෂයක උත්තර දීලා නැහැනේ. හරිද? ඔයාලා හොඳට බලන්න පුතා ප්‍රශ්න කීපයක තමයි දැන් 6 වෙනි ප්‍රශ්නේයි 8 වෙනි ප්‍රශ්නේයි පේපර් 1 එකේ 6 වෙනි ප්‍රශ්නේයි 8 වෙනි ප්‍රශ්නේයි උත්තර දීලා නැහැ. ඒක රයිටින් වලට තියෙන එකක්. ඒතර එතනින් ප්‍රශ්න 4ක මේ 6කම උත්තර තියෙනවා. 1 2 3 4 5 7. හොඳට බලන්නකෝ මම කියන එක. මේ හැම ප්‍රශ්නකම උත්තර තියෙනවා. ඊට පස්සේ පේපර් 2 එකේ 14 වෙනි එකනේ අපි දැන් කතා කළේ. ඒක රචනා එක ප්‍රශ්නයක්. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැනේ දැන් ඒකට ලියන්න පුළුවන් නේ. ඊළඟ 16 වෙනි ප්‍රශ්නේ 16 වෙනි ප්‍රශ්නේ කියන්නේ රචනාවක්. ඒක වාක්‍ය ගලප ගන්න විදිහ මම කියලා දුන්නා 8 වෙනි ප්‍රශ්නේදී. ඒ වීඩියෝ එක ආයෙත් පාරක් බලන්න. එතකොට හිතට හිතන දේවල් ගැලපෙන විදිහට දන්න වචන වලින් ඒ ක්‍රමයට ලියන්න. කෙටි වාක්‍ය පාවිච්චි කරලා. හරිද? එතකොට ඒ දෙක හැරුණාම අනෙක් හැම ප්‍රශ්නකම උත්තර දීලා තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා මේ 15 වෙනි ප්‍රශ්නෙත් උත්තර දීලා තියෙන එකක්. හොඳට බලන්නකෝ. මේ ඡේද නිකන් කියාගෙන යන්න. මම ඔබට පොඩි ඉඟියක් දෙන්නම්. මේ ඡේදේ දැන් මේක ඇතුලේ තියෙන වචන 100%ක්. 100% you don't know the meaning of all the words. 100%ක් මේ වචනවල තේරුම් දන්නේ නැහැ ඔයාලා. හරිද? no problem. ඔයාලට කරන්න ඕන මෙච්චරයි පුතා.
මේක උඩින් පල්ලෙන් කියාගෙන යන්න at the first glance. ඒ කියන්නේ නිකන් surface level එකෙන් මතු පිට මට්ටමින් මෙහෙම කියවගෙන යන්න. එක දිගට ඔහම කියාගෙන යන්න. එක හිතකින් කියවගෙන යන්න. දන්න වචන වලින් බලන්න මොකක් කර එකක් තේරෙනවද කියලා. ඊට පස්සේ එන්න මේ ප්‍රශ්න ටිකට. මේ ප්‍රශ්න ටිකට එනකොට ඔබට මතක් වෙනවා මෙන්න මේ වචන ටික තිබුණේ කොතනද කියලා. ටග් ගාලා එතනට ගිහින් බලන්න මේ කියන ඒවයි true කියන්නේ හරි කියන එක. false කියන්නේ වැරදි කියන එක. එතන මේ තියෙන වාක්‍ය තියෙන තැන හොයාගත්තා. ඒක හරිද වැරදිද කියලා බලනවා. හරිද? 500 years ago අවුරුදු 500කට කලින් sailing කියන්නේ යාත්‍රා කිරීම was dangerous භයානකයිලු. as නිසා මොකක් නිසාද? sailors යාත්‍රිකයෝ did not have තිබුණේ නැල්ලු යාත්‍රිකයින්ට තිබුණේ නැල්ලු modern equipment ඒ නවීන උපකරණ තිබුණේ නැති නිසා කියලා කියනවා. දැන් ඒක true කියලා කියනවා යාලා. බලන්න ඇයි true කියන්න හේතුව. හරිද? සාමාන්‍යයෙන් පළවෙනියෙන් අහන ප්‍රශ්න ටික තියෙන්නේ මුලමනේ. මේ තියෙන්නේ 500 years ago sailing even in familiar waters was an adventure. ඒක ටිකක් ඒක තව ඉස්සරහට කියවගෙන යන්න. There were no radios, weather reports or good maps. Sailors were on their own. Many died in shipwrecks. So little was known about the earth and its seas that no one was sure that the world was round. හරිනේ 500 years ago අවුරුදු 500කට කලින් sailing යාත්‍රා කිරීම even in familiar waters ඒ කියන්නේ දන්න මුහුදවල was an adventure. Adventure කියන්නේ මේ විහිසුණු වැඩක්, වීර වැඩක්, වීර ක්‍රියාවක් වුණා. මේ තියෙන්නේ no radios, weather reports, good maps ඒ මොකොත් තිබුණේ නැති නිසා. එහෙනම් අර කතාව හරි. ඒකයි එක වැරදි මේ හරි කියලා කියන්නේ. ඊළඟට මොකක්ද අහන්නේ? There were 4 ships. නැව් 4යිලු තිබුණේ. In the fleet of ships නැව් තඩාගේ that sailed යාත්‍රා කරපු under the leadership of Magellan. මේ Magellan කියන එක්කෙනාගේ නායකත්වය යටතේ නැව් 4යිලු තිබුණේ. ඒක false වැරදි කියනවා. ඇයි ඒක වැරදි කියන්නේ? අපි වාක්‍ය හොයා ගන්නවා මේක ඇතුලේ. ඔබ අර දල වශයෙන් කියන ගියම නිකන් ඔබට මතක් වෙනවා මේක කොහෙද මේක තිබුණේ කියලා. හරිද? ඒක වැරදි කියනවා. මම මේ මුළු ඡේදෙම කියවන්න යන්නේ නැහැ. මෙතන තියෙනවා මේ තියෙන්නේ Magellan sent 2 ships to explore it. මෙතන මේක නිකන් දලාවට දැක්කා. Magellanට තිබුණේ තව තැනක ඇති මේව සමහර විට බලන්න. මෙතන තියෙනවා Magellan sent 2 ships to explore it. හරිද? නැව් 2යිලු තිබුණේ. තව තැනක ඇති තව කොහේ හරි මම මේ දල වශයෙන් නිකන් දැක්කේ මේක. හරිද? ඔව්. ඒ නිසා මෙතන 5ක් කීයද? 4ක් කතාවක් තිබුණා. ඒක වැරදි 2යි තිබිලා තියෙන්නේ. හරිද? Ferdinand Magellanගේ voyage මේ voyage කියන වචනේ පාඩම් කරගන්න මුහුදු ගමනට කියන්නේ. travel on seas. මුහුද ගමන් කරනවට කියනවා voyage තනි වචනයක්. that the world was round. Ferdinand Magellanගේ ගුවන් ගමනදි තමයි prove උනේ ඔප්පු උනේ ලෝකේ round කියලා. ඒක හරි. ඒක මේ තිබුණා. ඒක මේක ඇතුලේ තිබුණා. අවසාන වාක්‍ය බලන්නකො. දැන් Ferdinand Magellan මේක යවලා තියෙන්නේ. One had kept a log about this adventure. මේ ගමන ගැන ලොග් සටහනක් තියලා තියෙනවලු එක්කෙනෙක්. That proved once and for all that the world was round. ලෝකේ round කියලා එයාලා දැනගත්ත ඔප්පු වුණා කියලා මේ ලොග් සටහනක් තියලා තිනවලු අර ගියපු එක්කෙනෙක්. ඒ කියන්නේ ඒ ගමනෙන් පස්සේ තමයි ඒක වෙලා තියෙන්නේ. නේද? එහෙනම් true කියලා කියනවා. Magellan successfully completed. Magellan සම්පූර්ණ මේ සාර්ථකව අවසන් කරාලු his journey ඔහුගේ ගමන and returned to Spain. Spain කියන්නේ ස්පාඤ්ඤය. ස්පාඤ්ඤයට ළඟා වුණාලු in September 1522. ඒක වැරදි වෙන්න හේතුව
එයාව මරනවා එක දූපතකදී නේද? මැගලන්ව මරනවා. ඒක මේකේ තිබුණා. Magellan was killed කියලා. ආ මේ තියෙන්නේ. Magellan was killed. මේ තියෙන්නේ. Magellan was killed when he tried to force the natives there to become Christians. ක්‍රිස්තියානි ආගමට හරවන්න ගිහිල්ලා තමයි අන්තිමේට එයාව මරණයට පත් කරන්නේ. එතකොට ඒක නිසා ඒක වැරදි. මම මේ මුළු ඡේද කියවන්න ගත්තේ නෑ වෙලාව මදි හින්දා. ඔයාලා මේ වගේ මේ වාක්‍ය ටික පුතේ අපි මේ කතා කර හිටියා 15 වෙනි ප්‍රශ්නේ people on land මේ ගොඩබිම ඉන්න මිනිස්සු did not know දැනගෙන හිටියේ නෑලු anything about the progress of the sailors මේ යාත්‍රිකයින්ගේ මේ progress එක ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑලු because කියන්නේ මෙයාලා දැන් මෙන්න මේ විදියට ගියා මුකුත් දැනගෙන නෑ ඡේදෙ තියෙනවා පුතා there were no facilities on ships නැව්වල පහසුකම් තිබුණේ නෑ to communicate with others අනෙක් අයත් එක්ක ගනුදෙනු කරන්න. ඒක අර ඡේදය ඇතුලේ තියෙනවා. ඒක කියවලා තිබ්බම ඔබට අල්ලගන්න පුළුවන්. හරිද? When the fleet of ships කියන්නේ මේ නැව් සමූහයනේ started the journey. ගමන පටන් ගන්නකොට මේ 1519 වල the ship that was under the command of Magellan was මේ මෙගලන්ගේ යටතේ තිබුණු නැව තමයිලු තිබුණේ කොහෙද කියලා අහනවා. The ship that was under the command of Magellan was ආයේ තමයි Trinidad. Trinidad කියලා තිබුණා ඒකේ නම මේ ඡේදය ඇතුලේ දීලා තියෙනවා පුතා. Trinidad නේද? ඒ වචනේ තිබුණා මම දැක්ක මේක ඇතුලේ තියෙනවා. මේ තියෙන්නේ commanded the Trinidad මේ Magellan commanded the Trinidad. Trinidad හරි ඈ. ඒක මම එකපාරක් කියෙව්වා. ඒකයි මට මතක. ඉතින් ඒ වගේ ඔයාලටත් ඒක බලපුවම මතක හිටිනවා. The sailors යාත්‍රිකයෝ that returned to Spain ඉස්පාඤ්ඤයට ආපු could prove ඔප්පු කරගන්න පුළුවන් උලාලු that the world was round. අර මම අවසාන කියපු වාක්‍ය මේ තියෙන්නේ. ඒ ඔප්පු කරගන්න පුළුවන් වුණා කියලා කියවෙන වාක්‍ය. One of the sailors had kept a record. අර ලොග් සටහනක හො කෙනෙක් තමයි ඒ කියන්නේ. Their adventures of the journey. ඒ ගමන ගැන ලොග් සටහනක් ගැහුවා. මෙන්න මේකත් හොඳව කල්පනාවෙන් බලන්න පොතේ මේ අහන ප්‍රශ්නයක් ඔබ දැක්ක නේද මෙන්න මේ ඇතුලේ මෙන්න මේක කළු පාටෙන් දීලා තියෙනවා මේ හොඳට බලන්නකෝ මේ ඡේදයේ ඇතුලේ දීලා තියෙනවා කළු පාටින් එකක් හරිද එකක් තියෙනවා awful කියලා වචනයක් තව එකක් තියෙනවා his කියලා awful කියන එකේ තේරුම බලන්නකෝ the weather was awful කාලගුණය awful වුණාලු. බලනවා නිකන් awful එක තේරෙන්නේ නැහැ. ඉතින් බලනවා අනිත් ඒවත් එක්ක මේ awful කියන එක නිකන් positive idea එකක්ද negative idea එකක්ද කියලා. And the captain of the San Antonio turned his ship around the fleet. මේ නැව මේක fleet එක වටා අරන් ගියාලු. මේ හරිද? වටෙන් අරන් ගියාලු දූපත වටෙන්. ඒ දූපත වටා අරන් යන්න හේතුව තමයි නවත්තන්න නැතුව එහෙනම් කාලගුණය පොසිටිව් හොඳ පැත්ත එකක් වෙන්න බෑ. හොඳ අපි පොඩි අදහසක් ගන්න. තේරුම දන්නේ අපි දලා අදහසක් ගන්න. ඊළඟට මෙතන හිස් කියලා තියෙනවා. මේ කතාව මේක කියවගෙන යන ගමන්ම නිකන් අදහස අරන් තියාගන්න. තද කළු පාටෙන් තිබ්බා කියන්නේ ඕකෙන් ප්‍රශ්නයක් අහලම තියෙනවාමයි. මේ අහන්නේ හිස් කියලා කියන එකේ කවුද මේ හිස් කියලානේ අහන්නේ? ප්‍රොනවුන් එකක් දීලා අහනවා හිස් කියලා කිව්වොත් එම කාගේද? නේ? කාගේද? එතකොට ඔහුගේනේ කාගේද එතකොට මේ ඔහුගේ කියන්නේ. ඒතර බලන්න මේක කාවුද කියලා නමක් දෙන්නේ.
Magellan was killed. Magellan මැරුවා when he tried to force the natives there to become Christian. Enough of his crew. ප්‍රමාණවත් යම් කිසි නාවික පිරිසක් ඔහුගේ නාවික පිරිසක් survived දීවි ගලව ගත්තලු that the other two ships returned to Spain. අනෙක් නැව් දෙක ආවලු එයාලවත් අරගෙන ඉස්පාඤ්ඤයට. එහෙනම් කාගේ නාවික පිරිසද? අනිවාර්යෙන් මතක තියාගන්න මේ pronoun එකට මේ කලින් තමයි කලින් තියෙන ළඟම තියෙන නම තමයි වැදගත් වෙන්නේ. ඒතර කාගේද මෙයාලා? මෙගලන්. එතකොට ඔයාලා මැගලන් කියලා ලිව්වොත් වැරදි ඈ. මෙතන තියෙන හි නෙමෙයිනේ. හි තිබ්බනම් මැගලන් ඕකේ. මෙතන තියෙන හිස් කියලා. ඔහුගේ. ඔහුගේ කිව්වනම් මෙතනට එන්න ඕනේ මැගලන්ගේ. හරිද? මැගලන් කියලා ලිව්වොත් වැරදි. බලන්නකෝ උත්තරේ. මැගලන්ගේ කියලා ලියලා තියෙන විදිහ. මේ මැගලන් ලියලා ඒක රවුම් කරලා තියෙනවා මේ. ඒක අනිවාර්යයි කියන එක. මැගලන්ස් හිස් කියලා කියන්නේ මැගලන්ස්. එතකොට underline the explore. explore කියන එකේ තේරුම අහනවා. තද කළු පාටින් explore කියලා තිබ්බද? ඔව්නේ. මේ තියෙන්නේ explore කරනවා. මේ තියෙන්නේ. ඉතින් මේක බලනවා වටපිටාවෙන්. Magellan sent Magellan යවවලු two ships නැව් දෙකක් to explore it. ඒක මොනා කරන්නද? මෙහෙත් චුට්ටක් බලන්න ඉතින්. The fleet set out in August 1520. In October they found a bay. Bay කියන්නේ බොක්කට. බොක්ක. ඒ කියන්නේ යම් කිසි මෙතන ඉඳන් බලාගෙන එනවා. In November they reached the Brazil shore. Brazil shore එක shore කියන්නේ පුතා වෙරළට. They rested there ටිකක් විවේක ගත්තලු. On Christmas day they started going down South American coast. මේ ගියපු තැන් තියෙන්නේ. එහෙම කියලා Magellan යවලු නැව් දෙකක් එය මොනා කරන්නද? explore කරන්න. බලමු අපි මොකක්ද කියන්නේ කියලා. explore කරන්න. හරිද? මොනවා හරි දෙයක් explore කරනවා. ඒතර explore කරනවා කියන්නේ to intend a result, to perform a task, to search more about a place, to control or influence. නේ? search more about a place. ගවේෂණය කරනවා කියලා කියන්නේ නේද? exploration කියලා කියන්නේ ගවේෂණය. ඒතර explore කියලා කියන්නේ ගවේෂණය කරනවා. to search more about a place. කොහේ හරි තැනක් ගැන වැඩිපුර හොයනවට කියනවා explore කියලා. awful කියලා කියන්නේ quite pleasant. අපි කියවනේ negative අදහසක් ආවි කියලා. so calm and quiet වෙන්න බෑ. sudden and unexpected ඒක නම් වෙන්නත් පුළුවන්. extremely bad. awful කියන්නේ extremely bad. ගොඩාක් නරක කියන එක. extremely bad. හරිද? ඉතින් ওই විදිහට තමයි ඔයාලා මේ එක ප්‍රශ්නකටවත් උත්තර නැතුව ලියන්න එපා. මේ නොලියා ඉන්න එපා. හේතුව මේක ඇතුලේ තියෙනවා ප්‍රශ්නවලට උත්තර 15 වෙනි ප්‍රශ්නේත් අතාරින්නම එපා. 16 වෙනි එක පුතා මම අර 8 වෙනි ප්‍රශ්නේ වගේමයි මේකේ තියෙනවා හතරක් දීලා A B C හතරක් නැද්ද? D තියෙන්නේ. එතකොට මම මේ පේපරේ දාන්නම් මේකේ දීලා තියෙනවා spending time with animals කියලා එකක් තියෙනවා. spending time with animals කියලා එකක් තියෙනවා. ඒ කීවෙනි ප්‍රශ්නේද බලන්න spending time with animals. ඒක කීවෙනි එකද? B එකනේ. spending time with animals. එයා B එකටයි උත්තරේ ලියලා තියෙන්නේ. මම පේපරේ දාන්නම් ඒකේ උත්තර ටික තියෙනවා චුට්ටක් ෆලෝ කරන්න. එතකොට මේකෙන් ඔබ එකක් ලියන්න ඕනේ. ඔබ මෙහෙමයි. ඔබ අමාරු ප්‍රශ්නයක් තෝරගෙන ඔට්ටු වෙන්න එපා. ලේසි ප්‍රශ්නයක් අරගෙන මේ ලේසි මාතෘකාවක් අරගෙන ඔබට තේරෙන විදිහට කෙටි වාක්‍ය ලියන්න. දැන් කියන්න දෙයක් තියෙනවා මේ ලියන එක මොකද්ද කියලා බලන්න ඕනේ හැබැයි. මාතෘකාව විතරක් බලන්න එපා. මෙතන තියෙන write an article. ලිපියක් ලියනවා කියන්නේ එසේ එකක් ලියනවා කියන්නේ දෙකම එකයි. මම මේක කියන කතර තේරුම් ගන්න. ආටිකල් එකක් කියන්නේ පුවත්පත් ලිපියක්නේ. ඒක ලියන්නේ රචනාවක් ලියනවා වගේම තමයි. no problem. එතකොට එසේ එකක් ලියනවා කියන්නේ ඒ කියන්නේ මාතෘකාව ලිව්ව තොරතුරු ලියාගෙන ගියා. හැබැයි ආටිකල් එකක් ලියනකොට මේක නිවුස් පේපර් ආටිකල් එකක්නේ. අවසානයේ ලියන්න ඕනේ
ඔබේ නම ලියන්න ඕනේ. ඒ කතෘ ලියන්න එපා. කතෘගේ නම ලියන්න ඕනේ. නිවුස් පේපර් ආටිකල් එකකනේ ඔබ දැකලා ඇතිනේ. ඒක විතරයි වෙනස් වෙන්නේ. නිවුස් පේපර් ආටිකල් එකක අවසානයේ ලියන්න ඔබේ නම. හරිද? රයිටර් හරි මොකක් හරි මේ අපි කිව්වොත් දංකොටුව රයිටර්. හරිද? නැත්නම් ඔබේ ගම දාලා මේ දංකොටුව මේ මොනවාද රයිටර් කියලා දාලා ඔබේ නම ලියන්න. write your name. පුවත් නිවුස් පේපර් ආටිකල් එකක් නම්. එසේ ඒක නම් මුකුත් ලියන්නේ මාතෘකාව ලිව්වා තොරතුරු ලියන්න ගියා. හැබැයි මේ තියෙන්නේ මොකද්ද? C එකේ පෙන්නන්නේ make a speech. make a speech කියන්නේ කතාවක් පවත්වන්න තියෙන. කතාවක් පවත්වනකොට මතක තියාගන්න good morning everybody. කතාවක් පටන් ගද්දී මාතෘකාව පටන් අරන් ඔහේ ලියාගෙන යන්නේ නැහැ. ඒක ලියනකොට මතක තියාගන්න අවසර ගන්න ඕනේ කතාව ඊට පස්සේ මැද්දට තමයි තොරතුරු ටික දාන්නේ. ඊට පස්සේ රචනාව වගේ තමයි. හරිද? පටන් ගන්නමයි අවසානයයි. beginning and ending විතරයි වෙනස් වෙන්නේ. අවසානයේ කියන්නේ බෑ මගේ කතාව අවසానයි නේද? My speech is over. නැත්නම් I am going to wind up my speech. Thank you for listening to me. අන්න ඒ වගේ කැලලක් එකතු කරනවා අවසානයේ. හරිද? මෙතන තියෙන්නේ මොකද්ද? අවසානයේ තියෙන්නේ exciting situation. ඒ කියන්නේ මෙතන දෙනවා මේ කැලලා I felt so proud and wonderful. මට හරි ආඩම්බරයක් පුදුමයක් දැනුණා. I was waiting impatiently නොයිවසිලිමත්ව මම බලාගෙන හිටියා to tell the good news to my best friend. මගේ හොඳම යාළුවට කියන්න. ඉතින් මොකක් හරි සිද්ධියක් ඔබේකට මේක තන්දරයක් වගේ නිකන් පොඩි හිතින් හදාගන්න විනාඩි දෙකක් තුනක් වගේ ඇතුළත හිතින් හදාගෙන ඉන්න. සමරි එකක් හිතින් හදාගෙන මම මෙන්න මේක තමයි ඇඩ් කරන්න කියලා ඒක ලියන්නත් පුළුවන්. රචනා ලියනට වඩා හරි ලේසි මේ complete the story. කතන්දරයක් ගොඩනගන එකත් හරි ලේසි. ඉතින් ලියන ඔබට ශිෂ්‍යත්වයක් මොකක් හරි එකක් ඇදිලා රට යන්න මේ නැත්තම් රට පිටරට විශ්වවිද්‍යාලයකට ඔබ තේරිලා වගේ මොකක් හරි එකක් හිතෙන්ම වාගෙන නැත්තම් අවසානයේක හීනයක් විදිහට. සාමාන්‍යයෙන් කෙටි ඔය දාන සිද්ධිය එන්ඩින් එක නිකන් සර්ප්‍රයිස් වෙන්න දාන්න ඕනේ. නිකන් ඔහේ ලියන්න ගියාට බෑ. ස්ටෝරි එකක් ලියනකොට එන්ඩින් එක සර්ප්‍රයිස් වෙන්න ඕනේ. ඒක නිකන් අවසාන හීනයක් දැක්ක විදිහට හරි. එහෙම නැත්තම් මේ මොනවාද මොකද්ද නිකන් කුතුහලය එන විදිහට නිකන් ඔබට නිර්මාණශීල විහිදන්න පුළුවන් නම් නේද? ඔව් ඒක එහෙම ලියන්න පුළුවන්. ඉතින් මම දැන් මේ පේපරේ ගිය අවුරුද්දේකනේ ලාස්ට් ඉයර් එකේ මේ ආපු මාතෘකා 100%ක්ම මේ අවුරුද්දේ එන්නේ නැහැ. ඒ හින්දා මම නිකන් හිතුවා වෙන මාතෘකා ටිකක් මේ හිතලා මේ මම රචනා ටිකක් ලියලා තියෙනවා. මේකත් ආටිකල් රයිටින් එකක්මයි. මේකේ තියෙන පුතා the nature beauty of Sri Lanka. මේ ගිය අවුරුද්ද මේ ආපු ඒවා නෙමෙයි මම මේ ලියලා තියෙන්නේ. අනුමාන ටිකක් nature beauty of Sri Lanka ලංකාවේ ස්වභාවික සුන්දරත්වය. ඒක දීලා තියෙනවා එයාලා ලියන්න ඕන පොයින්ට්ස් ටිකක් නේද? right school magazine එකට ලියන්න කියලා තියෙනවා. location of the country ලියන්න ඕනේ. coastal features කියන්නේ මුහුදු අවට විස්තර ටික golden beach කියන Indian Ocean එකේ තියෙන golden beach එකක් කියලා කියන්න ඕනේ. right neutral island inland features right natural inland features ඒ කියන්නේ මේ ගොඩබිමේ තියෙන ඒවා rivers mountain waterfalls forest කියන ලියන්න ඕනේ. ways to protect this natural beauty අපි මේක රැක ගන්න ඕනේ කියන එක. මම ඒ ටික ඔන්න රචනාවක් විදිහට ලියලා තියෙනවා. මම මේක දාන්නම් දැන් කතා කරන්නේ group එකට දාන්නම්. මෙන්න මේ ටික වචන 200යි තියෙන පුතා. මේ රචනාවට වචන 200ක් ඉල්ලනවා. මම මේ රචනාව සරලව ලියලා තියෙනවා. ඒක තේරුමක් දීලා තිනවා යටින්. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය කියලා අර තියෙන රචනාවම ඔබට තේරෙන්න නොදන්නා වචනවල තේරුම් මේකෙන් ගලපගත්ත හැකි සිංහලෙන් දීලා තියෙනවා යටින්. ඊළඟට මේ මාත් ස්පීච් රයිටින් කතාවක්නේ. මගේ මේ කතාව බලන්නකෝ. කතාව තියෙන good health habits prevent spreading of diseases right මේ රෝග පැතිරේ යාම වළක්වා ගැනීමේ පුරුද්දට අපි හදා ගන්න ඕනේ මේ සෞඛ්‍ය පුරුදු මොනවාද? ඒ කියන්නේ රෝග පැතිරේ යාම වෙනකොට අපි හදා ගන්න ඕන හොඳ පුරුදු මොනවාද? මේ පොයින්ට්ස් ටික දීලා තියෙනවා right ඒ අනුව මේ මෙන්න good manners මේ බාන කතාව පටන් ගත්ත හැටි ඉස්සලම කියන්නේ නිකන් මාතෘකාව දාලා මේ
Good morning to our respected principal, teachers, and my fellow students. Today I want to talk about how our daily habits are our best defense against getting sick. As the saying goes, කීමනක් දාලා තියෙනවා, prevention is better than cure. නේද? ආරක්ෂා වීම පෙර පරිස්සම හොඳයිලු ප්‍රතිකාර කරනවට වඩා කියලා ඔන්න ඊට පස්සේ මාතෘකාවක් දාලා මෙන්න දැන් රචනාව වගේ අර ටික ලියාගෙන යනවා ඉතින්. වචන 200 බලන්නකෝ මේ දැන් ඔයාලා බලන්න මේ ටිකේ මේ මම කුඩා කරලා පෙන්නන්නම්කෝ. මේ බලන්නකෝ ඔච්චරයි තියෙන්නේ. මම දන්නේ අපිට පේනවද කියලා. සීමා මතක තියාගන්නකෝ. මේ මෙතන ඉඳලා මෙතන. ගණන් කරන් යනකෝ වචන 200ක් තියෙන්නේ. හරිද? පොඩ්ඩයි තියෙන්නේ. වචන මේ ටයිප් කරලා තියෙන හින්දා පොඩ්ඩයි තමයි නේද? ලියනකොට චුට්ටක් තියෙනවනේ වැඩිපුර. හරිද? ඉතින් ඔබ රූල් එක හිතන්නකෝ රූල් එක වචන 10ක් ලිව්වොත් 10 වරක් 10 100 රූල් 20න් 200 හැදෙනවා. නේ? අපි මේ බය වෙනවා. බය වෙන දෙයක් නෑ. මෙන් අරකට තේරෙම මම ලියලා තියෙනවා. මේ සුබ උදෑසනක් මිතුරනි. right? හරි නේද? ඊට පස්සේ essay writing sources of information තොරතුරු මූලාශ්‍ර ගැන මම රචනාවක් දීලා තියෙනවා. මේ පොයින්ට්ස් ටිකට අනුව ඔය තියෙන. ඒකත් අර විදිහටම තියෙනවා පොතේ. තොරතුරු මූලාශ්‍ර ගැන මේ තොරතුරු මූලාශ්‍ර. ඒකත් මම සිංහලෙන් දීලා තියෙනවා. ඊළඟට ඩයලොග් රයිටින් එකක් තියෙනවා. දෙබසක්. ඒක ලියන විදිහත් චුට්ටක් බලන්න. රිස්වියන් ෂෙනාල්. එයාලා මේ ස්ටාර්ට් කරන්න කියනවා මෙන්න මේ වාක්‍යයෙන්. It was a long vacation wasn't it? දිග නිවාඩුවක් නේද තිබුණේ. එහෙම තමයි පටන් ගන්න කියන්නේ. එතකොට ඔන්න ඒක ඒ විදිහටම පටන් ගන්න ඕනේ ඔය. රිස්වි කියන කෙනා කියනවා මේ it was a long vacation wasn't it? දිග නිවාඩු කාලයකට ෂෙනාල් දෙන්න ඔන්න ඒ දෙන්න කතා කරන විදිහ. ඕම් බලන්නකෝ මේ දෙබස් ටික. ඒකත් හරි ලේසි ලියනවා නම්. ඔය චුට්ටයි ලියන්න තියෙන්නේ. බලන්නකෝ වචන 200 නිකම්ම හැදෙනවා. පොඩි වාක්‍ය ලියන්න තියෙන්නේ. මම ඒක සිංහලෙන් දාලා තිනවා ඒකත්. මම පල්ලෙහාට දාන්න. මේ අය කියපු ටිකම පිළිසඳරම සිංහලෙන් තියෙනවා. ඔබට තේරෙන විදිහට මම දන්නවා මේක විස්තර කරන්න වෙලාව මදි වෙනවා. ඔව් ඒ නිසා තමයි මම මේක ටයිප් කරලම තිබ්බේ. හරි මම ඔක PDF එකක් කරලා ඔයාලට ගෲප් එකට දාන්නම්. මේ හරි. එතකොට ඔය ටික තමයි අපි කතා කළේ. ඔය 16 වෙනි ප්‍රශ්නේ. එතකොට